සුබ දවසක් දුවේ පුතේ. අද අපේ පහවසර නොමිලේ පවත්වන ගණිත පන්තියේ 3 වෙනි දවස. අද පාඩම එකතු කිරීමනේ තියෙන්නේ. එතකොට අද පාඩමට යන්න කලින් මම අද ඉස්සල්ලාම කියලා දෙන්නම්. අලුතෙන් මේ වීඩියෝ බලන දරුවෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් අලුතෙන් අපේ පන්තියට සම්බන්ධ වෙන දරුවෙක් ඉන්නවා නම් කොහොමද මේ Smart Maths Academy වෙබ්සයිට් එකට ඇවිල්ලා නොමිලේ ලබා දීලා තියෙන මේ පහ ශ්‍රේණියට අදාළ ගණිත පන්තියට ඇවිත් ඒකේ ඔයාගේ account එක open කරගෙන ඔයා කොහොමද අපේ digital ගණන් පන්තියේ digital ගණන් ටික හදන්නේ කියලා. හරි. මම ඉස්සෙල්ලාම මෙතනින් log out වෙනවා. මම මේ log වෙලා හිටිය එක account එකකට අපේ කරන්න තියෙන්නේ මෙහෙමයි. මුලින්ම කරන්න තියෙන්නේ Google එකේ type කරන්න smartmathsacademy.com කියලා. හරිද? එහෙම search කරාට පස්සේ මෙන්න මේ web අඩවියට ඔයාලා එනවා. මේ තියෙන්නේ Smart Maths Academy කියලා. මෙතන ගහලා තිනවා 6 සිට 11 ශ්‍රේණිය සඳහා ශ්‍රී ලංකාවේ පළමු digital ගණිත පන්තිය කියලා. පැහැදිලිද? මේකට ඇවිල්ලා පහ ශ්‍රේණිය දරුවෙකුට නම් මේක ඉගෙන ගන්න තියෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. කරන්න තියෙන්නේ මෙච්චරයි. login කියන එකට ගිහිල්ලා මෙතන username password කියන දෙක අපි type කරන්න ඕනේ. username එක විදිහට ඔයා type කරන්න ඕනේ හරියටම 2026 කියලා. 2026 කියලා type කරන්න. ඒ වගේම ඔයාගේ පාස්වර්ඩ් එක විදිහට 1 2 3 4 කියලා ටයිප් කරන්න. ඕනෑම දරුවෙකුට යූසර්නේම් එක වෙන්නේ පහ වසරේ නම් ඉගෙන ගන්නේ 2026 පාස්වර්ඩ් එක වෙන්නේ 1 2 3 4. ඔය දෙක ටයිප් කරලා ඔයා ඇතුළට ගියාට පස්සේ ඔයාට ගණන් හදන්න අවස්ථාව තියෙනවා. මම පෙන්නන්නම් ඇතුළ. හරි. මෙහෙම කරා ඊට පස්සේ sign in කියන එක එවුවා. register ඕනේ මේ ඔබන්නේ sign in. sign in එවුවට පස්සේ මෙන්න මෙහෙම open වෙනවා. open වුණාට පස්සේ පුතේ මෙන්න මෙහෙම G5 කියලා වැටිලා hello grade 5 class කියලා තියෙනවා නම් ඔයා ඉන්නේ හරි තැන. එහෙම නැත්නම් ඔයා ඉන්නේ හරි තැන නෙමෙයි. පැහැදිලිද? හරි. මෙතෙන් ආවා. ඇවිල්ලා කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම ගියාම ඔයාලට බලන්න පුළුවන් ගණිතයේ කෙටි ක්‍රම කියලා එකකුයි පහ ශ්‍රේණිය ගණිතය කියලා එකකුයි තියෙනවා. හරිද? හරි. මම මුලින්ම පටන් ගන්නම් පහ ශ්‍රේණිය ගණිතය කියන එකේ තියෙන්නේ මොකක්ද කියලා ටග් ගාලා අලුතෙන් හඳුන්වා දීලා. හරි? හරි. මේ තියෙන්නේ ඔයාලගේ පහ ශ්‍රේණිය ගණිතයේ සිලබස් එකේ පාඩම් අනුපිළිවෙලට දාලා තියෙනවා ඩිජිටල් විදිහට. ඔයාලට ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් වෙන්න, ගණන් ඉක්මනින් හදන්න පුළුවන් වෙන්න සහ හැම ගානකටම හදපු ගමන් උත්තරේ බලන්න පුළුවන් වෙන්න මෙන්න මේ විදිහට ඩිජිටල්ව දීලා තියෙනවා. හැම පාඩමකටම මූලික දැනුම කියලා මෙන්න මේ මාතෘකාවක් තියෙනවා. මේ තියෙන්නේ ඔයාලා පාඩම් කරන්න ඕනේ ටික. උදාහරණයකට මේක බලන්නකෝ. මේ තියෙන්නේ පළවෙනි පාඩමේ මූලික දැනුම යටතේ ඔයාලා දැනගන්න ඕනේ ටික. මෙන්න මේ ටික පාඩම් කරා ඇතුළට ගිහිල්ලා අභ්‍යාස පටන් ගත්තා. ඕක තමයි ඔයාලට කරන්න තියෙන්නේ. හරි? ඊට අමතරව මේ තියෙන්නේ මූලික දැනුමට අමතරව හැම පාඩමකටම තියෙනවා ඔයාලට try කරන්න මෙන්න මේ විදිහට ගණන් ගොඩක් දීලා. පාඩමට අදාළ ගණන් දීලා තියෙනවා. උත්තර ලියපු ගමන් එවෙලෙම උත්තරේ චෙක් කරන්න තමයි සිස්ටම් එක හදලා තියෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් මම තවදුරටත් මෙතන ඉන්නේ නැහැ. ඉස්සරහට යන්නම්. හරි. අද පාඩම තියෙන්නේ එකතු කිරීම. ඒකේ මූලික දැනුම කියන එක මේ වෙද්දි ඇඩ් කරලා තියෙන්නේ. හැබැයි මේ ඊගාව පාඩමේ මූලික දැනුම ඇඩ් කරලා නැහැ. එතකොට සිකුරාදා හවස් වෙද්දී ලබන සතියේ සිකුරාදා හවස් වෙද්දී ඒ සතියේ කරන පාඩමේ මූලික දැනුම ටික මෙතෙන්ද දානවා. දැම්මට පස්සේ ඔයාලට මේ ක්ලාස් එකට ඇවිල්ලා ඉස්සලා කියවන්න පුළුවන්. ඊට පස්සේ ක්ලාස් එක වෙලේ මේ තියෙන්නේ මොනවද කියලා ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. ක්ලාස් එක ඉවර වුණාට පස්සේ මේ තියෙන ගණන් හදලා ඔයාලට පුළුවන් ඔයාලගේ දැනුම තහවුරු කරගන්න. පැහැදිලිනේ? හරි. අපි අද අපේ පාඩමට යන්නේ නැහැ මුලින්ම. අපි කරන්නේ මුලින්ම පාඩමට යන්නේ නැතුව
අපේ පාඩමට අදාළ කෙටි ක්‍රම ටික තමයි බලනවා. හරි? දැනට අපි ත්‍රිකෝණ සංඛ්‍යාව සෙවීමේ කෙටි ක්‍රමය ඉගෙන ගත්තා ගිය සතියේ. මේ සතියේ බලමු එකතු කිරීම පිළිබඳව මොනවද අපි ලේසියෙන් එකතු කරන්න අපි ගන්න ට්‍රික්ස් මොනවද? ඒ කෙටි ක්‍රම වලින් කොහොමද අපි ගණන් හදන්නේ කියලා පොඩි අවබෝධයක් ගමු. හරි? එකතු කිරීම සම්බන්ධයෙන් පුතේ කෙටි ක්‍රම ගොඩක් තියෙනවා. හැබැයි චූටි ඔයාලට ගොඩක් කෙටි ක්‍රම මතක තියාගන්න ඕනේ නැහැ. ඇත්තරම මේ කෙටි ක්‍රම වලින් අපේ විභාගයට ගතවන කාලය අඩු කර හැකි, අඩු කරලා අනික් ගණන් වලට තියෙන වෙලාව අපිට ඉතුරු කරගන්න පුළුවන්. හරි? කියන්නේ ඔයාලා ගණන් හදද්දී ඔයාලට විභාගයට වෙලාව මදි වගේ නම් අන්න ඒ මදි වෙන වෙලාව මේ කෙටි ක්‍රම වලින් තමයි අපි අල්ලගන්නේ. පැහැදිලිද? හරි. මේ තියෙන්නේ කෙටි ක්‍රම යටතේ මුලින්ම කියලා තියෙනවා අනුයාත සංඛ්‍යාවල එකතුව හොයන විදිය. හැබැයි එකේ සිට ආරම්භ වෙන්න ඕනේ අනුයාත සංඛ්‍යා ටික. ඒ කියන්නේ උදාහරණයකට 1 2 3 4 5 කියලා සංඛ්‍යා පහක් තියලා ඒ ටිකේ එකතුව අහනවා. එහෙම නැත්නම් 1 2 3 4 විදිහට පළවෙනි සංඛ්‍යා 10 දීලා ඒ ටිකේ එකතුව අහනවා. එහෙම නැත්නම් 1 ඉඳන් 20 දක්වා 1 ඉඳන් 30 දක්වා අපෙන් අහනවා මොකද්ද මේ සංඛ්‍යාවල එකතුව කියලා. මේ බලන්නකෝ උදාහරණයකට. හරි? මේ තියෙන උදාහරණයකට 1 සිට 5 දක්වා එකතුව, 1 සිට 8 දක්වා එකතුව. මෙහෙම අහන්න පුළුවන්. හරි? එහෙමත් නැත්නම් ඔයාලගෙන් එහෙම කෙලින්ම අහන්න නැතුව මෙන්න මේ විදිහට දෙන්නත් පුළුවන්. චුට්ටක් ඉන්නම මට අග්ගාලා ලස්සන තීම් එකක් දාන්නම් ඔයාලට හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් දාලා මම මෙහෙම කරන්නම්කෝ. හරි. අපෙන් අහනවා 1 2 3 ඔය විදිහට පුතේ 33ක් තියලා හරි 19 මෙන්න මේ සංඛ්‍යා ඔක්කොගෙම එකතුව කීයද කියලා. හරි. අපිට පුළුවන් 1ට 2ක් එකතු කරපුවාම 3යි 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 6යි ඊගාවට තියෙන්නේ 4නේ 6යි 4යි 10යි ඔය විදිහට 1 1 එකතු කරන්න. හැබැයි 1 1 එකතු කරපුවාම ගොඩක් තියෙනවනේ එකතු කරන්න. ටික කාලයක් යනවා. එහෙම නැත්නම් අපි හිතමුකෝ මෙහෙම 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 එකතු කිරීම 5 තියෙන්නේ කියලා. හරි. මෙතන තියෙන්නේ ඉලක්කම් 5යිනේ. මේ ඉලක්කම් 5 වුණත් 1ට 2ක් එකතු කරපුවාම 3යි 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 6යි 6යි 4යි 10යි 10යි 5යි 15යි කියලා උත්තරේ ගන්න චූටි වෙලාවක් යනවා ඔයාලට. හැබැයි මේ අතරේ මොකක් හරි මැද එකක් ඔයාලා එකතු කරද්දී ඔයාලට අමතක වුණොත් මුළු උත්තරේම වරදිනවා. පැහැදිලිනේ? ඒක හන්දා මේ වගේ ගානක් හදන්න අපි කෙටි ක්‍රමයක් භාවිතා කරනවා. ඒ ක්‍රමය තමයි හැබැයි එකකින් ආරම්භ වෙන්න ඕනේ පුතේ. අනුයාත කියන්නේ එක ළඟ පිහිටන්න ඕනේ. හරි? ඒ කියන්නේ 1 3 5 එහෙම නෙමේ 1 2 3 4 විදිහට යන්න ඕනේ. හරිනේ? කරන්නේ මෙහෙමයි. අවසාන සංඛ්‍යාව ගන්නවා. ඊළඟ සංඛ්‍යාව ගන්නවා. ඔය දෙන්න ಗುಣ කරනවා. ಗುಣ කරලා දෙකෙන් බෙදනවා. හරි. යන්කෝ අපෝ බෝඩ් එකට. මේ තියෙන්නේ. දැන් අපි මම මේක අපෝ ක්ලීන් කරලා පෑන ටිකක් මහත පෑනක් ගන්නවා ඔයාලට හොඳට පේන්න. රයිට්. මේ බලන්නකෝ 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 එකතු කිරීම 5 තමයි මම ගත්තේ. මේ ටිකේ එකතුව තියෙන්නේ එකතු කරන්නේ අපි කොහොමද කරන්නේ? මේ ඉලක්කම ගන්නවා 5යිනේ. 5 ගුණ කරනවා ඊගාව ඉලක්කම මොකද්ද 5 ගාවට පස්සේ එන්නේ 6නේ. 6න් උත්තරේ කීයද? 30යි. පුතේ 30 නෙමේ උත්තරේ. උත්තරේ වෙන්නේ 30 බෙදීම 2යි. ඒ කියන්නේ 15යි. පැහැදිලිද? හරි? මෙතන එන්නේ 15යි කියලා. පැහැදිලිද? හරි. අපි මේ විදිහට පළවෙනි ඉලක්කම් 10 එකතුටක් ගාලා හොයමු. හරි? පළවෙනි ඉලක්කම් 10 එකතුව මාත් හොයාගෙන යනවා. හැබැයි මම ලියලා ඔයාලට පෙන්නලානේ හදන්නේ. ඔය ළමයි ටක් ගාලා මොකද කරන්න ඕනේ? ටක් ගාලා තනියම උත්තරේ ගන්න බලන්න. රයිට්? මම මෙතන ලියලා බලන්නම්. 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 එකතු කිරීම 5 එකතු කිරීම 6 එකතු කිරීම 7 එකතු කිරීම 8 එකතු කිරීම 9 එකතු කිරීම 10. හරි.
මෙන්න මේ පළවෙනි ඉලක්කම් 10 එකතුව තමයි අහන්නේ. හරි? මොකද්ද කරන්නේ? අපි එක එකතු කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි ඉගෙන ගත්ත දැන් විදිහක්. මෙතන තියෙන්නේ අවසාන ඉලක්කම 10නේ. හරි. අවසානම සංඛ්‍යාව 10 කරන්නේ මොකද්ද? 10 කියන එක ගුණ කරනවා පුතේ ඊගාවට තියෙන සංඛ්‍යාවෙන්. මොකද ඊළඟට තියෙන සංඛ්‍යාව? ඊළඟට තියෙන සංඛ්‍යාව 11න්. උත්තරේ කීයද එන්නේ? 110යි කියලා. හරිද? එතකොට අපේ එකතුව වෙන්නේ කීයද? එකතුව වෙන්නේ 110 බෙදනවා දෙකෙන්. 110 දෙකෙන් බෙදපුවාම කීයද? 55යි. පැහැදිලිනේ? එහෙනම් පළවෙනි සංඛ්‍යා 10 එකතුව 55යි. කඩපාඩම් කරන්නේ අපි උත්තරේ නෙමේ උත්තරේ ගන්න විදිය. කොහොමද ගන්නෙ? අවසානම සංඛ්‍යාව ඊට ඊළඟ සංඛ්‍යාවෙන් ගුණ කරලා දෙකෙන් බෙදනවා. හරි? 10නේ තියෙන්නේ. 10 අපි ගුණ කරා 11න් 110යි. 110 බෙදුවා දෙකෙන් උත්තරේ 55යි. හරි නේද? right. එහෙනම් ඔය විදිහට අපි අභ්‍යාස දෙක තුනක් කරලා බලමු. අභ්‍යාස දෙක තුනක් ටක් ගාලා කරලා බලමු. මේ තියෙන්නේ. හරි? මම ටිකක් ලොකු කරන්නම්. එතකොට ඔයාලට තව ටිකක් පැහැදිලිනේ. හරි. 1 සිට 5 දක්වා එකතුව. අපි මේක හෙව්වනේ. හැබැයි පුරුදු වෙන්න ආපහු පාරක් හොයමු. ටක් ගාලා පුරුදු වෙන්න හොයමු. කොහොමද හොයන්නේ? 1 සිට 5 දක්වානේ හොයන්නේ. හරි? අන්තිම සංඛ්‍යාව තියෙන්නේ 5. 5 මොකද කරන්නේ? අපි 5 ගුණ කරනවා ඊගාව සංඛ්‍යාවෙන්. ඒ කියන්නේ 6න්. 6 වරක් 5 30යි. 30 බෙදනවා දෙකෙන්. උත්තරේ කීයද? 15යි නේද? හරි. 15 දැම්මට පස්සේ පුතේ උත්තරේ අපේ ස්මාර්ට් මැත්ස් ඇකඩමියේ උත්තර චෙක් කරන්න පුළුවන් උත්තරේ හරිද කියලා. ඔය බලන්නකෝ. උත්තරේ මම මෙතන පරීක්ෂා කරන්න ගත්ත ගමන් කියනවා උත්තරේ හරි කියලා. ඒ වගේම උත්තරේ හරි නම් මෙන්න මේ විදිහට කොළ පාට වෙනවා බොක්ස් එක. පැහැදිලිද? හරි. 1 ඉඳන් 8 දක්වා එකතුව ඔයාලා ටක් ගාලා හොයන්න. ලියලියා ඉන්න ඕනේ නේද දැන්? 1 ඉඳන් 8 දක්වා සංඛ්‍යාවල එකතුව එකපාරම ඔයාලා දැන් හිතින් හොයන්න පුළුවන් වෙන්න ඕනේ පුතේ. හරි? කොළවල ලියලියා හදන්න මේ අපි මේ වගේ කෙටි ක්‍රමයක් ගන්න. කෙටි ක්‍රමයක් ගන්න හිතින් ටක් ගාලා උත්තරේ ගන්න. බලන්නකෝ 1 සිට 8 දක්වා නම් තියෙන්නේ කරන්න තියෙන්නේ අවසානම ඉලක්කම 8. 8 අපි මොකද කරන්නේ? ඊළඟ ඉලක්කමෙන් ගුණ කරනවා. 8ට පස්සේ තියෙන්නේ 9. ඔය දෙන්න ගුණ කරපුවාම එන්නේ මොකද්ද? 9 වරක් 8 72යි. 72 දෙකෙන් බෙදපුවාමනේ උත්තරේ එන්නේ. 72 දෙකෙන් බෙදපුවාම උත්තරේ වෙන්නේ 36යි. හරි නේද? 36යි. බලන්නකෝ උත්තරේ දාලා මේ උත්තරේ හරි කියලා වැටෙනවා. පැහැදිලිද? හරි. ඔය විදිහට 1 සිට 10 දක්වා එකතු අපි දැන් කරා. අමතක නම් ආපහු try කරලා බලමු. මෙන්න මෙහෙමනේ කරේ. අවසානම සංඛ්‍යාව තියෙන්නේ 10. අවසාන සංඛ්‍යාව 10 හන්ද අපි මොකද කරන්නේ? 10 ගුණ කරනවා ඊළඟ සංඛ්‍යාවෙන් 11න්. 10 වරක් 11 110යි. 110 බෙදනවා දෙකෙන්. උත්තරේ කීයද? 110 දෙකෙන් බෙදපුවාම 55යි. right. අපි දාලා බලමු මෙතන 55යි කියලා. උත්තරේ හරි. පැහැදිලිනේ? එහෙනම් මේ විදිහට දැන් ඔයාලට පුළුවන් කාලය ඉතුරු කරගන්න. පැහැදිලිනේ? අපි ටිකක් ලොකු එකක් ටක් ගාලා හදලා බලමු. එක ලොකු එකක් හදලා අපි ඉස්සරහට යමු. මෙන්න මේ විදිහට අපෙන් ඇහුවොත් එහෙම. හරි? අපෙන් අහනවා මෙන්න මෙහෙම එකක්. 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 එකතු කිරීම ඔය විදිහට පුතේ ගිහිල්ලා හරිද 20 දක්වාම යනවා. 1 සිට 20 දක්වාම යනවා. හරි? මෙන්න මෙයාගේ අපෙන් අහනවා කීයද එකතුව කියලා. ඔයාලට පුළුවන් මේක ලේසියෙන්ම හදන්න. අපි පියවර දෙකයි ගන්නේ. පළවෙනි පියවර මොකද්ද? අපි පළවෙනි පියවර විදිහට ගන්නෙ මොකද්ද? මුලින්ම කරන්නේ
අවසානම සංඛ්‍යාව බලනවා. අවසාන සංඛ්‍යාව වෙන්නේ 20. එයා ගුණ කරනවා ඊට පස්සේ තියෙන සංඛ්‍යාවෙන්. ඒ තමයි 21න්. හරිද? කැමති නම් මෙතනින් උත්තර හොයන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? දෙවෙනි පියවර තමයි මේ පළවෙනි පියවර යාව උත්තරේ දෙකෙන් බෙදනවා. හරි ලේසි. 20 ගුණ කරනවා 21න් බෙදනවා 2කින්. හරි? ඔච්චරයි පුතේ කරන්න තියෙන්නේ. මේකේ උත්තරේ අපිට ගන්න පුළුවන්. මම මෙතන ගුණ කරන්නේ නැතුව හිටියේ. මට මෙතනින් ලේසි විදිහක් තියෙනවා. මොකද 20 21න් ගුණ කරලා 2කින් බෙදුවත් එකයි. 20 2කින් බෙදලා 21න් ගුණ කරත් එකයි. 20 2කින් බෙදපුවාම කීයද පුතේ? 20 2කින් බෙදපුවාම උත්තරේ 10යි. ඒ කියන්නේ 10 ගුණ කරන්න පුළුවන් 21න්. හරිම ලේසි කතාවක් එන්නේ. මේ බලන්නකෝ 10 වරක් 21 කියන්නේ 210යි. මේ ටික ඔක්කොම ලියාගෙන විනාඩි 10ක් විතර එකතු කරන එක අපට විනාඩියකටත් අඩු වෙලාවකින් උත්තරේ ගන්න පුළුවන්. චූටි ඔයාලට දැන් තේරුණා නේද? කෙටි ක්‍රමය කොච්චර ලේසිද කියලා. හරි? එහෙනම් මෙන්න මේ වගේ ටෙක්නික් වලින් අපිට පුළුවන් අපේ සිස්වත් විභාගයට එන ගැටලුවක කාලය ඉතුරු කරගන්න. පැහැදිලිනේ? මෙච්චර ලොකු ගාණක් එන්නේ නැහැ ඔයාලට. හදිස්සියවත් එන්න පුළුවන් 1 සිට 10 දක්වා. එහෙම නැත්නම් 1 සිට 8 දක්වා. ඒ වගේ ගණන් එන්න පුළුවන් නේ. පැහැදිලි නේද? හරි. එහෙම නැත්නම් අමතක කරන්න එපා. මතකනේ අපි ගිය සතියේ ඉගෙන ගත්ත ත්‍රිකෝණ ගණන් කරන ඒවා. හරි? මෙන්න මේ වගේ ගණන් කරන එකක මේ වගේ ඔහොම තීරු බෙදපුවා තිබ්බොත් එහෙම 10ක් විතර. හරි? ඒ වගේ එකතුව ගන්න ඕනේ මතකයි නේද? එහෙනම් ඒ එකතුව ගද්දී අපිට වෙලා යනවනේ. ඒ වෙලා යන එක මෙතනින් අපිට ටක් ගාලා ඉතුරු කරගන්න පුළුවන්. හරි? මතකනේ? මම මෙතන වෙලාව නාස්ති කරන්නේ නැහැ පුතේ. අද අපි මොකද්ද අපේ ඊගාව කෙටි ක්‍රමය කියලා බලන්න. හරි? ඔයාලා මේ අපි මේ ඉගෙන ගත්ත කෙටි ක්‍රමය නැවත නැවත දෙතුන් පාරක් try කරලා බලන්න. හරි? බලපුවාම ඔයාලට හරියටම ඔළුවට යාවි මේ ක්‍රමය මොකක්ද කියලා. දෙවෙනි ක්‍රමය තමයි පුතේ අපිට එකතු කරන්න දීලා තියෙනවා නම් සංඛ්‍යා කීපයක්. ඒ සංඛ්‍යා නිකන් අපිට නිකන් 10 මිටි විදියට හදාගන්න පුළුවන් නම් ලේසියෙන් අපිට එකතු කරගන්න පුළුවන්. උදාහරණයකට මේ බලන්නකෝ. මෙතන දීලා තියෙනවා 26ට 18ට 14ට 12ක්. හරි? හැබැයි මෙතන අපි 26ට 18ක් එකතු කරන වෙලාව අපි හරි ලේසි පුතේ කරොත් 26ට 14ක් එකතු කරලා 18ට 12ක් එකතු කරොත් මම ඔබ ටිකක් පැහැදිලි කරන්නම්කො. මෙහෙම මේ තියෙන්නේ 26ට 14ක් එකතු කරලා ඒකමනේ තියෙන්නේ. මේ පිළිවෙල චුට්ටක් වෙනස් කරලා තියෙන්නේ අපි. මේ පිළිවෙල ඒ ඉලක්කම් ටිකමනේ තියෙන්නේ. මේවා ඉලක්කම් නෙමෙයි පුතේ. මේවා සංඛ්‍යා. හරි? ඉලක්කම් කියන එක මතකයි නේද? අපි පළවෙනි දවසේ කතා කරා ඉලක්කමක් කියන්නේ බිංදුවේ සිට 9 දක්වා තමයි ඉලක්කම් තියෙන්නේ. හැබැයි ඒවා සංඛ්‍යාත් වෙනවා. හැබැයි 9න් උඩ එකකට අපිට ඉලක්කමක් කියන්න බෑ. අපි ඒකට කියන්නේ සංඛ්‍යාවක් කියලා. එහෙනම් මේ සංඛ්‍යා ඔක්කොමම තමයි තියෙන්නේ. හැබැයි සංඛ්‍යා තියෙන පිළිවෙල වෙනස් කරලා තියෙන්නේ. මම පිළිවෙල හදාගෙන තියෙනවා දෙන්නේ එකතු කරපුවාම අගට 10 එන්න. ලේසි වෙලා තියෙන්නේ. මේ බලන්නකෝ. හරි? 26ට 18ක් එකතු කරන්න අමාරුයි. මොකද ඊට පස්සේ එහා පැත්තට එකක් අරන් යන්න ඕනේ. කොහොමද කරන්නේ කියලා අමතක වෙනවා. හැබැයි 26ට 14ක් එකතු කරන්න ලේසි පුතේ. ඒ මොකද? අගට බිංදුවෙන් නෙමෙයි 6යි 4යි 10යිනේ. හරි? මොකද හරිම ලේසි මෙතන 26ට 4ක් එකතු කරපුවාම 30යි 30යි 10යි 40යි. පැහැදිලිද? හරි? මෙතන බලන්නකෝ. 18ට 12ක් එකතු කරන්න තියෙන්නේ. 18ට 2ක් එකතු කරපුවාම 20යි 20යි 10යි 30යි. මෙතන 30යි මෙතන 40යි. ඒ දෙන්න එකතු කරලා 70යි කියලා දැම්මේ. අහුණා නේද ට්‍රික් එක? හරි? කරන්නේ අර තියෙන ඕඩර් එක වෙනස් කරලා අපි හදා ගන්නවා ලේසියෙන් අපිට එකතු කරගන්න පුළුවන් විදියකට. හරි? ඉස්සල්ලාම දැක්ක ගමන් බලනවා එහෙම ඒවා තියනවාද කියලා. එහෙම ඒවා තියනවා නම් ඒ විදියට හදාගෙන ටක් ගාලා එකතු කරලා දානවා. අමාරු නෑ. මේ බලමුකෝ. හරි? මේක බලන්න චුට්ටක්.
මේ හරි මම මේක චුට්ටක් ලොකු කරන්නම්. ලොකු කරලා මම ඔයාලට පොඩ්ඩක් මාකර් එක අරගෙන හරි මේක නිකන් අපි ඕඩරේ වෙනස් කරලා ලියලා බලමු. කොහොමද ලියන්න පුළුවන් කියලා. මේ බලන්නකෝ. දැන් මෙතන තියෙන්නේ 27ට 15ට 13ට 35ක් එකතු කරන්න. 27ට 15ක් එකතු කරනවට වඩා මට හරි ලේසි 27ට 13ක් එකතු කරලා. මේ බලන්නකෝ 27ට 13ක් එකතු කරන්න ඔය කියන්නේ පුතේ මම තෝරගන්නේ මෙන්න මෙයයි මෙන්න මෙයයි ඉස්සලාම. ඒ දෙන්න තෝරගත්ත පුහාම 27ට 3ක් එකතු කරපුවාම 30යි 30ට 10ක් එකතු කරපුවාම 40යි. ඒ කියන්නේ 27යි 13යි කියන්නේ 40යි. මේ 15ට 35ක් 35නේ ලොකු 35ට 5ක් එකතු කරපුවාම 40යි 40යි 10යි 50යි. එහෙම නැත්නම් 35යි 15යි 50යි කියලා එකපාර ගන්නත් පුළුවන් දරුවෙකුට. ඒ කියන්නේ උත්තරය 90යිනේ. හරි. මම මෙතන දැන් උත්තරේ දාන්නේ නැහැ ඉස්සෙල්ලා. උත්තරේ අරන් එමු. උත්තරය 90යි මෙතන. මෙතනත් බලමු ටක් ගාලා. හරි. මෙතන බලන්න 44ට 12ක් එකතු කරලා 16ට 28ක් එකතු කරනවට වඩා පුතේ 44යි 16යි 12යි 28යි එකතු කරන ලේසි. මේ 44ට 16ක් 44ට 6ක් එකතු කරපුවාම 50යි. 50යි 10යි 60යි. ඔය කියන්නේ මම මුලින්ම ගත්තේ මෙන්න මෙයයි මෙයයි. හරි? මම දැන් තෝරගන්න යනවා මෙන්න මෙයයි මෙයයි. 28ට 12ක් එකතු කරපුවාම කීයද? 28ට 2ක් එකතු කරපුවාම 30යි. තව 10ක් ඉතුරු නේද 12යි කියන්නේ. එහෙනම් 30යි 10යි 40යි. ඔය කියන්නේ උත්තරේ 100යි. හරි? අපි මේ දෙන්න දාලා බලමු. පළවෙනි උත්තරේ 90යි දෙවෙනි උත්තරේ 100යි කියලා. හරි? අපි දාලා බලමු උත්තරේ 90යි කියලා. උත්තරේ හරි කියලා ආව පුතේ. අපිට මෙතෙන් ආවේ 100යි කියලා නේද? හරි මම මේ චුට්ටක් පොඩි කරලා ඉන්නම් ඔයාලට බලන්න. මේ බලන්න. ඔව් සෝරි. මෙතන 100යි කියලානේ අපිට ආවේ. හරි? උත්තරේ හරි කියලා ආවනේ. ඒ කියන්නේ අපිට දීලා තියෙන ගානේ හරි සංඛ්‍යා පිළිවෙල වෙනස් කරලා සමහරලාට හදාගන්න පුළුවන් එක ළඟට අරගෙන එකතු කරන්න ලේසි සංඛ්‍යා. අන්න ඒ විදිහට සංඛ්‍යා හදාගෙන එකතු කරත් අපිට පුළුවන් අපේ කාලය ඉතුරු කරන්න. කන්ද ගාන දැක්ක ගමන් ඒ විදිහේ ගානක්ද කියලා දැනගන්න ගණන් ගොඩක් හදලා තියෙන්න ඕනේ. හරි? කහන්දා චූටි ඔයාලා විභාගයට යන්න කලින් ගණන් ගොඩක් හදලා පාස් පේපර් ඔක්කොම හදලා අනුමාන ප්‍රශ්නත් ඔක්කොම හදලා ගියොත් තමයි මේ විදිහේ ගණන් දැක්ක ගමන් අඳුරගෙන හදන්න පුළුවන් වෙන්නේ. හරි? මම ඉස්සරහට අපේ පහුගිය පාඩම් වල තිබ්බ ඒ කියන්නේ පහුගිය පේපර්ස් වල තිබ්බ ගණන් ඔක්කොම ඔයාලට හදලා පෙන්නනවා. ඔයාලත් එක හදනවා. ඒ වගේම ඔයාලට හදන්නත් අවස්ථාව දෙනවා. ටයිම් එක තියලා හදන්න අවස්ථාව දෙනවා. ටයිමර් එකක් මෙතන කැරකෙද්දි හරි? කවුන්ට්ඩවුන් එකක් කැරකෙද්දි ගණන් ටික හදන්න ඔක්කොම ටික අවුරුද්දෙන් අවුරුද්ද ටික ඔයාලට ඉස්සරහට ලබා දෙනවා. අපි මුලින්ම පාඩම් ටික භාගයක් විතර ඉවර කරලා අපි ඒකත් පටන් ගමු මේකත් එක්කම. පැහැදිලිනේ? මේ තියෙන්නේ දෙවෙනි ක්‍රමය. හරි? එතකොට දැන් අපි ක්‍රම දෙකක් ඉගෙන ගත්තා. හරි? ලේසියෙන් එකතු කරන්න. හරිනේ? තුන්වෙනි ක්‍රමය තමයි මෙන්න මේ ඔත්තේ සංඛ්‍යාවල එකතුව හොයන එක. මොනවද පුතේ ඔත්තේ සංඛ්‍යා කියන්නේ? ඔත්තේ සංඛ්‍යා කියද්දී ඔයාලට තව දෙයක් මතක් වෙනෝනේ ඉරට්ටේ සංඛ්‍යා જાතියක් තියෙනවා කියලා. ඔත්තේ නොවන එකක් තියෙනවා කියලාත් මතක් වෙන්න එපේ. හරි? ඒවට කියන්නේ පුතේ ඉරට්ටේ කියලා. හරි? ඔත්තේ ඉරට්ටේ. જાති දෙකයි තියෙන්නේ. ඔත්තේ කියලා කියන්නේ පුතේ හරි? දෙකෙන් බෙදුනහම හරි? ඉතිරි කීයක් හරි ඉතිරි වෙන එකක්. ඒ කියන්නේ හරියටම දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යාවකට. හරි? ඔයාලා ඔක මතක තියාගන්න විදිහක් තියෙනවා. ඒ විදිහ මම ඔයාලට කියන්නම් පුතේ. ඔත්තේ ඉරට්ටේ මතක තියාගන්න විදිහ. හරි? මුලින්ම කියලා දෙනවා ඔත්තේ සහ ඉරට්ටේ කියන්නේ මොනවද කියලා මතක තියාගන්න විදිහ. ඔය බලන්න ඔත්තේ කියලා ලියන හැටි. ඔත්තේ
ඉරට්ටේ. හරි? ඔත්තේ කියලා කියන්නේ දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා. ඉරට්ටේ කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යා. හරි? හැබැයි යෝග මතක තියාගන්න පුතේ පොඩි ට්‍රික් එකක් තියෙනවා. ඒ ට්‍රික් එක මම කියලා දෙන්නම් අමතක වෙන්නේ නැහැ ආයේ. බලන්න මෙතන අකුරු කීයක් තියෙනවද කියලා. අකුරු තියෙනවා 1යි 2යි 3යි. ඔත්තේ කියලා. හරි? 1යි 2යි 3ක් තියෙනවා. මෙතන තියෙනවා 1යි 2යි 3යි 4ක්. මේ 3 කියන ඉලක්කම පුතේ බෙදෙන්නේ නැහැ නේද දෙකෙන්? එකක් ඉතුරු වෙනව නේද? එහෙනම් බලන්නකො අකුරු ගණන් කරලා 1යි 2යි 3යි තියෙන්නේ. එයා දෙකෙන් බෙදුනහම එකක් ඉතුරු වෙනවා. එහෙනම් මේ කියන්නේ මොනවද? මේ කියන්නේ මෙන්න මෙහෙම සංඛ්‍යා. 1 3 5 7 හරි 9 ඔන්න ඔය වගේ සංඛ්‍යා මේ බලන්නකො. 1 දෙකෙන් බෙදුනහම කීයද වෙන්නේ? එකක් ඉතුරු වෙනවා. හරි? 3 දෙකෙන් බෙදුනහම එකක් ඉතුරු වෙනවා. 5 දෙකෙන් බෙදුනහම එකක් ඉතුරු වෙනවා. කෙලින්ම බෙදෙන්නේ නෑනේ. හැබැයි ඉරට්ටේ කියන එකේ අකුරු 4යි තියෙන්නේ. මේ 1යි 2යි 3යි 4යි. පැහැදිලිනේ? හරි. එහෙනම් ඉරට්ටේ කියන්නේ 4 කියන එක දෙකෙන් බෙදනවා නේද පුතේ? එහෙනම් ඉරට්ටේ කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යා ටික. 2 4 6 8 10 ඔන්න ඔය විදිහට මම මෙතන පුතේ 33ක් දාන්නේ මොකටද දන්නවද? 33ක් දානවා කියන්නේ මෙයා දිගටම යනවා කියන එක. මෙයා මෙතනින් ඉවර වෙන්නේ නැහැ, 9න් ඉවර වෙන්නේ නැහැ. එතනින් එහාට දිගටම යනවා කියලා පෙන්නන්න තමයි 33ක් දාන්නේ. හරි? මේ විදිහට ඔත්තේ ඉරට්ටේ කියන එක අදින් පස්සේ ඔයාලට අමතක වෙන්න බෑ. හරි? කටපාඩම් කරන්න නෙමෙයිනේ තියෙන්නේ. මතක් කරලා බලන්නකෝ. ඔත්තේ. ඔත්තේ. අකුරු 3යි. අකුරු 3යි නම් එයා මොකද වෙන්නේ? දෙකෙන් බෙදුනහම එකක් ඉතුරු වෙනවා මේ. දෙකෙන් බෙදුනහම එක්කෙනෙක් ඉතුරු වෙන්නේ. එහෙනම් එයා දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා ටික. ඉරට්ටේ. ඉරට්ටේ. හරි? ඒ කියන්නේ අකුරු 4යි. අකුරු 4යි කියන්නේ මොකද වෙන්නේ? මෙතන මේ අපි මෙතන අපි හදාගත්ත විදිහනේ. එතකොට මේ කොම්බොයිට් අල්ටයන් කියන එක දෙන්නම එකක් කියලා අපි ගන්න එතන. මෙතනත් කොම්බොයි අල්ටයන් එකක් කියලානේ ගත්තේ. ඒකයි. එතකොට 4 තියෙන්නේ 4 දෙකෙන් බෙදුනහම ඉතුරු වෙන්නේ නැහැ කීයක්වත්. එහෙනම් ඒ කියන්නේ ඉරට්ටේ කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යා ටික. හරිනේ? හරි. අපි දැන් බලන්නේ මෙන්න මේ ඔත්තේ සංඛ්‍යාවල එකතුව හොයන කෙටි ක්‍රමයක්. හරි? ඔත්තේ සංඛ්‍යාවල එකතුව හොයන කෙටි ක්‍රමයක් තමයි පුතේ එකේ සිට නම් ආරම්භ වෙලා තියෙන්නේ අපිට දීලා තියෙන ඔත්තේ සංඛ්‍යා ටික. හරිම ලේසි වැඩක් තියෙන්නේ. හරි? එකේ ඉඳන් ආරම්භ වෙලා හරි එක ළඟ තියෙන ඔත්තේ සංඛ්‍යා ටික නම් තියෙන්නේ. කරන්න තියෙන්නේ ඉලක්කම් කීයක් තියෙනවද කියලා ගණන් කරා. එහෙම නැත්නම් සංඛ්‍යා කීයක් තියෙනවද කියලා ගණන් කරා. ගණන් කරලා මොකද කරන්නේ? ඒන උත්තරේ එයාගෙන්ම ආය ගුණ කරනවා. හරි? උදාහරණයකට මෙහෙම බලන්නකෝ. 1 3 5 7 9 කියලා අපිට දීලා තියෙනවා. හරි? බලන්න 1 3 5 7 9 කියලා අපිට දීලා තියෙනවා. පිළිවෙලටනේ තියෙන්නේ මේ එක ගාවට ඉලක්කම් දෙකක් ගියාම 3. ආය ඉලක්කම් දෙකක් ගියාම 5. ඉලක්කම් දෙකක් ගියාම 7. ඉලක්කම් දෙකක් ගියාම 9. මේ විදිහට දීලා තිබ්බහම මොකද කරන්නේ? අපි බලනවා මේ තියෙන පිළිවෙලට තියෙන ඔත්තේ සංඛ්‍යා ටික. එහෙනම් කරන්නේ 1යි 2යි 3යි 4යි 5යි පළවෙනි සංඛ්‍යා 5 තියෙන්නේ. කරන්න තියෙන හරි ලේසි වැඩක්. 5 ගුණ කරනවා 5යි. හරි මේ තියෙන්නේ 5 ගුණ කරනවා 5න් උත්තරේ 25යි. අපි ආයේ හදා ඉන්නේ 3යි 1යි 4යි 4යි 5යි 9යි 9ට 7ක් එකතු කරපුවාම කීයද? ඒකට 9ක් එකතු කරපුවාම කීයද කිය ඉන්නේ. අපි කරන්නේ 1යි 2යි 3යි 4යි 5යි කියලා ගත්තා. උත්තරේ ආපහු ගුණ කරා 5න් කෙලින්ම උත්තරේ දැම්මා. පැහැදිලිනේ? හරි නේද? 5 කියලා ගත්තා එකතු ඒ කියන්නේ ඉලක්කම් සංඛ්‍යාව. හරි? ඒක ආපහු 5න් ගුණ කරා උත්තරේ දැම්මා. හරිනේ? අපි බලමු මේ අභ්‍යාස ටික කරලා එතකොට ඔයාලට මේක හරියටම අවබෝධ වෙනවා.
දැන් පුතේ මෙතන දීලා තියෙන්නේ මොනවද? මෙතන දීලා තියෙන්නේ 1 3 5 7 9 11. බලන්න එක දිගට තියෙන අපේ පළවෙනි ඔත්තේ සංඛ්‍යා ටිකනේ තියෙන්නේ. ඔත්තේද ඉරට්ටේද? හොඳට බලන්න. මේ තියෙන්නේ ඔත්තේ සංඛ්‍යා ටික. හරි මම ටැග් ගාලා මගේ මාකර් එක ගන්නම්. හරි බලන්නකෝ මෙතන කීයක් තියෙනවද කියලා 1 2 3 4 5 6 එහෙනම් පළවෙනි ඔත්තේ සංඛ්‍යා 6 තමයි මේ තියෙන්නේ හරි එහෙනම් මොකද කරන්නේ පළවෙනි ඔත්තේ සංඛ්‍යා 6 එකතුව ගන්න කෙටි ක්‍රමය ඔයාලා දන්නවා දැන් කරන්න තියෙන මෙහෙමයි සංඛ්‍යා 6ක් තියෙනවා එහෙනම් අපි කරන්නේ 6 ගුණ කිරීම 6 සමානයි 36 කියලා ඉරිකැල් දෙක උත් ගන්න පුළුවන්. අපි උත්තරේ දාමු ඊගාව එකෙත් අරගෙන. ඊට පස්සේ අහනවා පළමු ඔත්තේ සංඛ්‍යා 10ක එකතුව. පළමු ඔත්තේ සංඛ්‍යා 10 පුතේ පටන් ගන්න වෙන්නේ එකෙන්. හරි? ඉවර වෙන්න වෙන්නේ කීයෙන්ද කියලා ලියලා තමයි බලන්න වෙන්නේ. හරි? මම එක ලියන්නම්. මෙහෙමනේ ලියන්න වෙන්නේ. 1 එකතු කිරීම 3 එකතු කිරීම 5 එකතු කිරීම 7 එකතු කිරීම 9 එකතු කිරීම 11 එකතු කිරීම 1 2 3 4 5 6 7 වෙනි එක වෙන්නේ 13 8 වෙන්නේ 15 17 19 හරි නේද 1 2 3 4 5 6 7 8 9 10 හරි ඔන්න ඔය ටිකේ එකතුව තමයි දැන් අහන්නේ කීයද තියෙන්නේ ඔක්කොම සංඛ්‍යා 10ක්. හරි ලේසියි පුතේ එකතු කර අපි ඉන්නේ නේ. අපි කරන්නේ මොකද්ද? 10 ගුණ කරනවා 10න් උත්තරේ ගන්නවා 100යි කියලා. හරි? අපි ලියලියා ඉන්නේ නැත්නම් ප්‍රශ්න කියවුවා උත්තරේ දැම්මා. මේකට තමයි කෙටි ක්‍රම ඉගෙන ගන්න. කෙටි ක්‍රමයේ හරියට දන්නවා නම් දෙන ගාන මොකක් වුණත් හදන්න පුළුවන්. හරි? අපිට පළවෙනි එකට ආවේ 36යි දෙවෙනි එකට ආවේ 100යි මම මේක ක්‍රොස් කරනවා අපි දාලා බලමු පළවෙනි එකට ආවේ 36යි කියලා හරි 36යි කියලා ආවේ අපි බලමු හරිද කියලා මේ උත්තරේ හරි කියලා ආවා මේක කොළ පාට වෙන්න ඕනේ හරි වුණා ඊට පස්සේ පළමු ඔක්තේ සංඛ්‍යා 10 එකතුව කිසිම ප්‍රශ්නයක් නැහැ 10 වර 10 100යි හරි හරි කියලා ආවා දැන් වැඩේ හරි නේද? දැන් වැඩේ හරිනේ. හරි? හැබැයි පුතේ අපි ඔය ඉගෙන ගත්ත දෙක එකතු කරන්න පුළුවන් තව තැනක් තියෙනවා. හරි? ඒ තමයි මෙහෙම හිතන්නකෝ. alright. මම ආපහු යන්න නෝට් එකට. ඔත්තේ සංඛ්‍යා කියන්නේ මෙහෙම ඒවා, ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදෙන ඒවා කියලා අපි දැන් ඉගෙන ගත්තා මතක ඇතිනේ. හරි. එහෙනම් මෙහෙම එකක් බලන්නකෝ. දැන් ඔයාලට කවුරු හරි දෙනවා මෙහෙම එකක්. 1 3 5 7 9 10 කියලා. හරි පුතේ. දැන් මේකනේ දීලා තියෙන්නේ. හරි? මේ සංඛ්‍යා ටික එකතු කරපුවාම උත්තරේ කීයද කියලා අහන්නේ. මේ සංඛ්‍යා ටික එකතු කරපුවාම උත්තරය කීයද කියලා අහපුවාම අපි පුතේ දැන් මේක දැක්ක ගමන් පේන්න ඕනේ. පළවෙනි සංඛ්‍යා ටික 1 3 5 7 9 තියෙන්නේ. ඊගාවට තියෙන්නේ 10. එහෙනම් අපි මොකද කරන්නේ? මේකා වෙන් කරලා මෙයාගේ එකතුව ටක් ගාලා ගන්නවා. හරි? එහෙනම් 1 එකතු කිරීම 3 එකතු කිරීම 5 එකතු කිරීම 7 එකතු කිරීම 9 කියන්නේ 1 2 3 4 5 අපි ගාව තියෙන ඉලක්කම් පහනේ ඔක එකතුව වෙන්නේ 5 ගුණ කිරීම 5 ඒ කියන්නේ 25යි හරි මෙයාගේ එකතුව 25යි තව කීයක් දෙන්නේ 10ක් නේ එහෙනම් පිළිතුර වෙන්නේ මොකක්ද වෙන්නේ පිළිතුර 25ට එකතු කරනවා 10ක් උත්තරේ
35යි. බලන්නකෝ. එකතු කර ඉන්න ඕනේ නැහැ නේ එකනේ. දන්න දේ ටක් ගාලා අපි පාවිච්චි කරලා මෙන්න මේක වෙනම එකතු කරා. හරි? එතකොට දීලා තියෙන සංඛ්‍යා ටිකෙන් හරි අපේ රටාවට එහෙම නැත්නම් අපේ කෙටි ක්‍රමයට එයා කොහොමද භාවිතා කරන්නේ කියන එක ඔයාලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා තමයි ඉගෙන ගන්න ඕනේ. ප්‍රැක්ටිස් කරලා ගණන් ගොඩක් හදන්න ඕනේ. හරිනේ? කම්මැලි වෙන්න එපා. පහවසර විභාගයේ අනිවාර්යයෙන්ම පාස් වෙන්න පුළුවන්. මහන්සි වෙන්න. ඒ වගේම මම දීලා තියෙන ගණන් ඔක්කොම හදන්න. හැදුවොත් ෂුවර් එකට කියන්න පුළුවන් ඔයාලට විභාගයේ තියෙන ගණන් ටික හරි ෂුවර් එකටම හදන්න පුළුවන් කියලා. මොකද මේ මන් දෙන ගණන් වලට අමතරව පාස් පේපර් ගණන් ටික ඔක්කොම මම ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. හරි? මෙන්න මේ වගේ පොඩි පොඩි ට්‍රික්ස් තියෙනවා අපි ඉගෙන ගන්න ඕනේ. අපහු යම් පාඩමට හරි. ඊට අමතරව පුතේ මේ විශාලම හා කුඩාම සංඛ්‍යාවල එකතුව හරි අන්තරය හරි හොයන්න කියලා පාස් පේපර් කීපයකම විත් තියෙනවා. හරි? එයාලා දෙනවා ඉලක්කම් කීපයක් දීලා අපිට කියනවා ඒ දුන්න ඉලක්කම් ටිකෙන් හදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව සහ කුඩාම සංඛ්‍යාව අතර එකතුව හෝ අන්තරය හොයන්න කියලා. අන්තරය කියන්නේ පුතේ වෙනස. එයාලා කියන්න පුළුවන් වෙනස හොයන්න එහෙම නැත්නම් අන්තරය හොයන්න කියලා. හරි? මේ එතකොට විශාලම හා කුඩාම සංඛ්‍යාව දීලා තියෙන ඉලක්කම් සමූහයෙන් විශාලම සංඛ්‍යාව හදන හැටි දැනගෙන ඉන්න ඕනේ. කුඩාම සංඛ්‍යාව හදන හැටි දැනගෙන ඉන්න ඕනේ. අපි පහුගිය පාඩමේ කතා කරා අමතක දරුවෙක් ඉන්නවා නම් මතක් කරන්න. විශාලම සංඛ්‍යාව හදන්නේ කොහොමද? විශාලම සංඛ්‍යාව හදන්නේ අවරෝහණ පිළිවෙලට දීලා තියෙන ඉලක්කම් ටික ලියනවා. ඔච්චරයි කරන්නේ. දීලා තියෙන්නේ අපිට ඉලක්කම් 5යි නම් 5 ඉලක්කම් 5 අවරෝහණ පිළිවෙලට ලියනවා. හරිද? එතකොට ඉලක්කම් 10ක් දීලා ඒකෙන් ඉලක්කම් 4ක් තෝරගන්න කියලා කිව්වොත් මොකද කරන්නේ? අපි තෝරගන්නේ 4 ඉලක්කම් 4 අවරෝහණ පිළිවෙලේ ලොකුම ඉලක්කම් 4. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ කුඩාම සංඛ්‍යාව හොයන එක. පුතේ කුඩාම සංඛ්‍යාව හොයන එකත් හරි ලේසි. කුඩාම සංඛ්‍යාව හොයන්න අපිට බිඳුව නැත්තම් අපිට දීලා තියෙන සංඛ්‍යා ගොඩේ අපි කරන්නේ ආරෝහණ පිළිවෙලට ලියනවා. හරි? ආරෝහණ පිළිවෙලට ලියලා මොකද කරන්නේ? අපි ඒක කෙලින්ම ගන්නවා. හැබැයි බිඳුව තියෙනවා නම් මොකද කරන්නේ? ආරෝහණ පිළිවෙලට ලියලා හරි? ආරෝහණ පිළිවෙලට ලියලා වම් අත පැත්තේ ඉඳන් දෙවෙනියට බිඳුව දානවා. මම ඔක ටක් දාලා වල් පෙන්නන්නම්. අපිට උදාහරණයකට දීලා තියෙනවා නම් මෙයා විතර දීලා තියෙන්නේ 4.72 නේ. මම ඔය ටක් ගාලා බෝඩ් එකේ ලියලාම කරලා පෙන්නන්නම්කෝ. 4.72 තියෙන්නේ. අපිට මෙහෙම පෙට්ටියකට දීලා තියෙනවා 4.72. හරි? මෙන්න මේ ඉලක්කම් ටික භාවිතයෙන් හදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව. විශාලම සංඛ්‍යාව කියලානේ ඔකට කියන්නේ. මම ඔකට ලොකුම කියලා කියන්නම්කෝ. හරි? විශාලම සංඛ්‍යාව ඕනේ කුඩාම සංඛ්‍යාව ඕනේ. හරි? right. මට කියන්න විශාලම සංඛ්‍යාව හොයන්න කොහොමද කියලා? හරි ලේසි පුතේ. විශාලම සංඛ්‍යාව හොයන්නේ මෙයාලගේ තියෙන ඉලක්කම් ටික අපි මොකද කරන්නේ? අවරෝහණ පිළිවෙලට ලියනවා. මෙතන ඉන්න ලොකුම එක්කෙනා කවුද? 7. එහෙනම් ලොකුම එක්කෙනා ඉස්සල්ලාම ලියවා. ඊට පස්සේ ඉන්නේ කවුද? 4. ඊට පස්සේ කවුද ඉන්නේ? 2. ඊට පස්සේ ඉන්නේ බිඳුව. එයා තමයි විශාලම සංඛ්‍යාව. හරි? ඊට පස්සේ මෙතන ඉන්න කුඩාම සංඛ්‍යාව. ඔන්න පුතේ කුඩාම සංඛ්‍යාව අපි එකපාර ලියන්නේ නැහැ උත්තරේ. හේතුව මොකද? මෙතන බිඳුව ඉන්නවා. එහෙනම් මොකද කරන්නේ? අපි මුලින්ම ආරෝහණ පිළිවෙලට ලියා ගන්නවා. බිඳුව 2 4 7. ඒ කියන්නේ මෙයාගේ අනිත් පැත්තනේ. බිඳුව 2 4 7. හැබැයි මෙතන අපි බිඳුව මුලට දාන්න බෑ. බිඳුව මුලට දැම්මොත් මෙයා 1යි 2යි 3යි. ඒ කියන්නේ ඉලක්කම් 3ක සංඛ්‍යාව බවට පත් වෙනවා. ඉලක්කම් 4 සංඛ්‍යාවක් අහන්නේ. මොකද ඉලක්කම් ඔක්කොම භාවිතා කරලා අපි සංඛ්‍යාව ලියන්න ඕනේ. හරි? එහෙනම් මොකද කරන්නේ? මේ බිඳුව ගේනවා මෙන්න මෙතෙන්ට. කොච්චරයි කරන්නේ? මෙහෙම ලියලා හැම වෙලේම මේ බිඳුව ගේනවා මෙතෙන්ට. එහෙනම් මොකද කරන්නේ? 2 ඉන්නේ මුලින්ම. ඊට පස්සේ බිඳුව, ඊට පස්සේ 4, ඊට පස්සේ 7.
අමතක වෙන්න බෑ අය. හරි? මොකද කරන්නේ? පොඩි මේකේ ඉඳන් ලොකු මේකට ලියලා බිඳුව තියනවා නම් මුලට බිඳුව දානවා දෙවෙනියට. ඇයි ඒ? ඇත්තටම මෙයා කියද? ඒක කියන්න හේතුව පුතේ 0.2.4.7 කියන්නේ අපි මුලින් බිඳුව ලියන්නේ නැහැ 247 නේ. 247 බිඳුවක් නැහැනේ. ඒකයි මේ බිඳුව මාරු කරන්නේ. අමතක කරන්න එපා ඒක. හරි? හරි මම මේක මකන්නම්කෝ. right. දැන් පුතේ එයාලා අහන්නේ අපේ ගානෙන් හරි හදන්න පුළුවන් විශාලම සංඛ්‍යාවේ කුඩා සංඛ්‍යාවේ එකතුව නම් මේ දෙන්න එකතු කරනවා. හරි? කරන්නේ මේ දෙන්න එකතු කරනවා. අපි පාඩමේදී මේක එකතු කරන හැටි බලමු. අහන්නේ වෙනස නම් මේ දෙන්න අඩු කරනවා. ඔච්චරයි කරන්න තියෙන්නේ. හරි? මේ දෙන්න එකතු කරන හැටි ගොඩක් දරුවෝ දන්නවනේ. මේක එකතු කරන්න නම් තියෙන්නේ කෙලින්ම එකතු කරන්න මෙහෙම. මෙයයි එකතු කරනවා. අපි එකතු කරන්නේ වම් අත පැත්තෙන්ද පටන් ගන්නේ දකුණු අත පැත්තෙන්ද? දීලා තියෙන සංඛ්‍යාවේ අපි මුලින්ම එකතු කරන්නේ ඒකක ස්ථානයේ කට්ටිය. එක ස්ථානය නැත්තම් ඒකක ස්ථානය කියන්නේ අන්න එයාලා. එහෙනම් අපි පටන් ගන්නේ දකුණු අත පැත්තේ කෙළවරින්. හරි? දකුණු අත පැත්තේ කෙළවරේ ඉන්නේ මෙයානේ. මෙයාගෙන් පටන් ගන්නවා 7ට බිඳුවක් එකතු කරපුවහම පුතේ 7යි 4යි 2යි 6යි 4යි බිඳුවයි 4යි 7යි 2යි 9යි. ඔච්චරයි. මෙයාටක් ගාලා ගිහලා උත්තරයට දැම්මනම් වැඩේ හරි. හරි? 9 4යි 6යි 7. ඔක නේද අපටත් තාන්නේ. 9 4යි 6යි 7 හරිනේ. එහෙනම් වැඩේ හරි. ඔන්න ඕක තමයි පුතේ කෙටි ක්‍රමය. මොකද්ද? කෙටි ක්‍රමය. එතන අපි දැනගන්න ඕනේ දේ තමයි අන්න අර බිඳුව මාරු කරන එක. මේ බිඳුව මාරු කරලා ටක් ගාලා උත්තරය අරගෙන හරි වෙනස හොයන එක. නැත්තම් එකතුව හොයන එක. හරි අපි ඔක්කොම ලියලා බලා ඉන්නේ මොකද්ද ලොකු මේක මොකද්ද පොඩි මේක කියලා. කෙටි ක්‍රමය තමයි විශාලම සංඛ්‍යාවයි කුඩාම සංඛ්‍යාවයි ලේසියෙන් ලියා ගන්න එක. හරිනේ? right. අපි මේකේ අභ්‍යාස ටික ටක් ගාලා කරලා ඉමු පොඩි විවේකයක් ගන්න කලින්. මේ බලන්නකෝ. මේකේ ගානත් හරි ලේසි පුතේ ඉස්සලා වගේම. මම ටක් ගාලා මාක එක ගන්නම්. මාක එක අරගෙන මේකේ තහනේ 5.1.9යි තියෙන්නේ. 5.1.9 නම් තියෙන්නේ හදන්න පුළුවන් විශාලම සංඛ්‍යාවෙයි කුඩාම සංඛ්‍යාවෙයි එකතුව තමයි අහන්නේ. ටක් ගාලා බලන්න විශාලම සංඛ්‍යාව මොකද්ද කියලා. විශාලම කුඩාම. හරි? විශාලම සංඛ්‍යාව වෙන්නේ මොකද්ද? අපි දීලා තියෙන එක්කෙනා අවරෝහණ පිළිවෙලට ලියනවා. 9 5 1 බිඳුව. හරිනේ? කුඩාම පුතේ මේ කැලේට දැන් මෙහාට ලියන්න ඕනේ. හැබැයි අගට බිඳුව ඉන්න හන්ද මට අගට බිඳුව ලියන්න බෑනේ. එහෙනම් 1.0යි මාරු කරනවා. 1.0යි 5යි 9යි. හරි? ඔය දෙන්න දැන් එකතු කරලා උත්තරය අතනින් දාන්න තියෙන්නේ. මේ දෙන්න එකතු කරපුවම කීය දෙන්නේ බලන්න. මේ 9.0යි 9යි 5යි 1යි 6යි 5.0යි 5යි 9යි 1යි 10යි. ඒතර උත්තරේ එනෝනේ 10569යි කියලා. හරි? අපි දාලා බලමු. 10569ක් නේද? හරි 10569යි. හරි? උත්තරේ හරි කියලා ආවා මේ. ඒ වගේම මෙතන කොළ පාට වේවි. right. අපි ඒක අරගත්තක් ගාලා හදමු පුතේ. මේ තියෙන්නේ. මේක ඔයාලා හදන්න තනියම. හරි? ඉස්සලා විදිහමනේ තියෙන්නේ මේ. ඔයාලා එකතු හොයන්න මම ටැග් ගාලා ගාන හදන හැටි කියලා යන්න. මේකේ විශාලම සංඛ්‍යාව මොකක්ද? කුඩාම කවුද කියලා බලන්නකෝ. විශාලම සංඛ්‍යාවක හොයන්නේ අපි අවරෝහණ පිළිවෙලට සංඛ්‍යා ටික ලියනවා. හරි? මෙතන ඉලක්කම් ටිකනේ ලියන්න තියෙන්නේ. 8 4 3 2. හරි? කුඩාම සංඛ්‍යාව මේකේ අනිත් පැත්තට ලියන්න තියෙන්නේ. ඒ කියන්නේ ආරෝහණ පිළිවෙලට 2 3 4 8. හරි? මේ දෙන්නගේ එකතුව ගන්න එකතුව අරන් මෙතන දාපු ගමන්
උත්තරේ හරියන්න ඕනේ. හරි? එහෙනම් ඔය විදිහට අපි අද කෙටි ක්‍රම ටිකක් ඉගෙන ගත්තා. කොහොමද විභාගයට ආවොත් එකතුව සම්බන්ධයෙන් ගණන් හදන්නේ කියලා. හරි? මේකේ වැදගත්ම දේ තියෙන්නේ මෙන්න මේක. ඒ කියන්නේ මෙන්න මේ අන්තිමට කරපු ටික පාස් පේපර්ස් කීපයකම ඇවිත් තියෙනවා. හරි? එයාලා එක්ක එකතුව නැත්තම් අන්තරය හොයන්න කියලා මෙන්න මේ වගේ ගණන් දෙනවා. හරි? ඒක හන්දා මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම මෙන්න මේ 10 මිටි හදලා එකතු කරන එක හරිම වැදගත්. හරි? මේව නම් නිතර අහන්නේ නැහැ. හැබැයි බැරි වෙලාවත් ඇහුවොත් ගාන හදන්න දැනගෙන ඉන්න ඕනේ. මෙන්න මේ අනුයාත සංඛ්‍යාවල එකතුවත් හරි වැදගත්. අර ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න නැත්නම් කොටු සංඛ්‍යාව හොයන්න වගේ මෙන්න මේ ටෙක්නික් එක යූස් කරන්න පුළුවන් ගාන හදද්දී. මම ඒ වගේ කොටු සංඛ්‍යාව හොයන ගණන්වලදී ඔයාලට මේ ටෙක්නික් එක යූස් කරලා ගාන හදලා පෙන්නන්නම්. සාමාන්‍ය ගානක් හදනකොට වඩා කොච්චර වේගෙන් අපට ඒ ගානක් හදලා ඉවර කරන්න පුළුවන්ද කියලා. හරි? එහෙනම් අපි පාඩමට යන්න කලින් අපේ පාඩම එකතු කිරීමනේ අද. පාඩමට යන්න කලින් ටග් ගාලා විනාඩි 5ක බ්‍රේක් එකක් අරගෙන අපි පාඩමට යමු. හරි? අපි ටග් ගාලා යන් අපේ පාඩමට ඔයාලගේ මේ වෙබ් අඩවියේ ඒ කියන්නේ Smart Maths Academy හරි ඔයාලගේ වැටලා තියෙනවනේ Hello Grade 5 class කියලා ඔය විදිහට වැටලා තියෙන එකේ මෙන්න මෙහෙම ආවට පස්සේ Smart Maths කියලා මෙන්න මෙහෙම ගිහිල්ලා පාස් ශ්‍රේණියේ ගණිතය යටතේ අපි පළවෙනි පාඩම ඉවර කරා දෙවෙනි පාඩමත් ඉවර කරා තුන්වෙනි පාඩමට මෙන්න මෙහෙම ආපුවාම මූලික දැනුම කියලා ඔයාලට දකින්න තියෙනවා මෙන්න මේ ලින්ක් එක. හරි? ඔබන්න මූලික දැනුම එවුවාම ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ මොනවද අපේ පාඩමට අදාළ දැනුම කියන එක තමයි මේකේ තියෙන්නේ. හරි? මුලින්ම අපි කරන්නේ සරල එකතු කිරීම ඉගෙන ගන්න. ඔයාලා දන්නවා හැබැයි දන්න දේ ආපුටක් ගාලා බලලා අමාරු ඒවට යනවා. හරි? සරල එකතු කිරීමේදී අපි කරන්නේ මොකද්ද? සංඛ්‍යා එකින් එක යටට ස්ථානීය අගය කෙලින්ව ලියාගෙන එක ස්ථානයේ ඉඳන් එකතුව පටන් ගන්නවා. ඔය මොකද්ද කියන්නේ මට අක්කලා කියලා දෙන්නම් ඔය මොකද්ද කියන්නේ කියලා. ඔය කියන්නේ මෙන්න මෙහෙම කතාවන්නේ පුතේ. අපි ඔක්කොම මකාගෙන යමුනේ. තොරම ලේසි. right. ඔය කියන්නේ මෙහෙම කතාවක්. අපිට එකතු කරන්න තියෙනවා කියලා හිතන්නකො මෙහෙම. 4යි 5යි 6යි 7 කියන එකට 3829යි 5ක් කියලා. ඔන්න ඔහොම එකක් තියෙනවා. අපි දැන් ඔය දෙන්න එකතු කරන්න මෙහෙම ලියාගෙන නෙමෙයි පුතේ එකතු කරන්නේ. ඔක තමයි කියන්නේ. හරි? ඔයාලට ගොඩක් වෙලාවට ඉලක්කම් 4ක එකක් නම් ඉලක්කම් 4ක එකක් තමයි එකතු කරන්න දෙන්නේ. බැරි වෙලාවත් මෙහෙම එකක් දුන්නොත් මොකද කරන්නේ? අන්න ඒතනින් වර්ධනය එක නැති කරගන්න තමයි අපි හරි තියරියක් ඉගෙන ගන්න. ඒ තියරිය මොකද්ද? ඒ තියරිය තමයි පුතේ අපි මෙහෙම නෙමේ සංඛ්‍යා දෙක ලියාගන්නේ. සංඛ්‍යා දෙක ලියාගන්නේ මෙන්න මෙහෙම. මේක නෙමේ අපි එකතු කරද්දී පාවිච්චි කරන්නේ අපි ඒ වෙනකොට පාවිච්චි කරන්නේ මෙන්න මේක. 4 5 6 7 කියලානේ තියෙන්නේ. එතකොට
මේ 7 යටින් තමයි මෙයාගේ එක ස්ථානය තියෙන්නේ. මොකද මෙයාගේ එක ස්ථානයට මේ දෙවෙනි සංඛ්‍යාවේ එක ස්ථානය හරියටම යටින් වෙන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. 5 තියෙන්න ඕනේ මෙතන, 9 තියෙන්න ඕනේ මෙතන, 2 තියෙන්න ඕනේ මෙතන, 8 මෙහෙම තිබිලා 3 ඔහම තියෙන්න ඕනේ. ඔන්න ඕක තමයි පළවෙනි දේ වල දැනගන්න ඕනේ. හරි? ඔක දැනගත්තට පස්සේ කරන්න තියෙන්නේ මේවා ටික එකතු කරගෙන යන්න. අමතක නෑනේ. අමතක කරන්න බෑ ආපහු. එහෙනම් මෙහෙම එක තියෙන එකක් මෙන්න මෙහෙම ලියාගත්තට පස්සේ වරදින්නේ නෑ. ඒකට හේතුව මොකද්ද? මේ ඉන්නේ ඒකක ස්ථානයේ කට්ටිය. මේ ඉන්නේ 10 ස්ථානයේ කට්ටිය. මේ ඉන්නේ 100 ස්ථානයේ කට්ටිය. මේ ඉන්නේ දහස ස්ථානයේ කට්ටිය. පැහැදිලිනේ? මේ ඉන්නේ දසදහස ස්ථානයේ කට්ටිය. මෙතන එකක්වත් නැහැ කියන්නේ අපිට එතනින් ඕනනම් බිඳුවක් දාගන්න පුළුවන්. දැම්මේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකට හේතුව පුතේ 0.4 කියන්නේ 4 කියලා අපිට ලියන්න පුළුවන්. හැබැයි 40 කියන්නේ 4 නෙමෙයි. පැහැදිලිනේ? මෙයා හරි, මෙයා වැරදි. ඒක හන්දා අපිට මෙතන අකට බිඳුවක් දාන්න බෑ පුතේ. ඒකයි අපි මෙහෙම ලියාගෙන එකතු කරන්න ඕනේ. පැහැදිලිනේ? right. එහෙනම් අපි යන ආපහු අපේ පාඩමට කරන්න ඕන තියෙන දේ දන්නවා. එහෙනම් අපි ගණන් ටිකක් හදමු ටක් ගාලා. right. මේ තියෙන්නේ. ඔන්න මම ටිකක් ලොකු කරා. පැහැදිලි ඇති දැන්? පැහැදිලිනේ? අපි පළවෙනි ප්‍රශ්නේ පැහැදිලිනේ? මේ දෙන්න එකතු කරන්න තියෙන්නේ. කරන්න තියෙන්නේ ආපහු බලනවා දීලා තියෙන සංඛ්‍යා දෙක කියලා තියෙන්නේ හරි පිළිවෙලටද ඒ කියන්නේ ඒකක ස්ථානයේ කට්ටිය එක දිගට 10 ස්ථානයේ කට්ටිය එක දිගට 15ට 100 ස්ථානයේ කට්ටිය එක දිගට 15ට 10 ස්ථානයේ කට්ටිය එක දිගට 15ට ඉන්නවද කියලා. ඉන්නවනම් ප්‍රශ්නයක් නෑ. එකතු කර හැකි. දන්නවනේ 3යි 2යි එකතුව කීයද කියලා? නේද? 3යි 2යි එකතු කරපුවාම 5යි. කෙලින්ම උත්තරේ දාන්න. 7යි බිංදුව එකතු කරපුවාම 7යි. 4යි 2යි එකතු කරපුවාම 6යි. 2යි 2යි එකතු කරපුවාම 4යි. 7යි. මෙතන කොටුවක් දීලා තිබ්බට කලබල වෙන්න එපා. උත්තරයක් නැත්තම් ලියන්න අවශ්‍ය නැහැ. හරි. උත්තරයක් තියෙනවා නම් ලියන්න තමයි දීලා තියෙන්නේ. හරි. පුතේ මොකක් හරි වැරදිලා චුට්ටක් බලන්න. මෙතන ටයිප් කරලා වැරදි. 4යි 2යි 6යි කියන එක මම ටයිප් කරලා තියෙන 4යි කියලා. හරිනේ? right. උත්තරේ හරි කියලා ආවනේ මේ. සෝගතුනි වැරදි කියලා ආවනේ. එහෙනම් අපි ඊගාව ප්‍රශ්නට යමු. right. මේ දින අපේ දෙවෙනි ප්‍රශ්නේ. ටග් ගාලා ඔයාලා කොලේක ලියාගෙන හදන්න පුතේ. මම විනාඩි දෙකක් දෙන්න ටග් ගාලා මේක හදන්න. 1201කට එකතු කරන් තියෙන 1546ක්. හරි. ඒකක ස්ථානයේ කට්ටිය එකට ලීවා, දහස් ස්ථානයේ කට්ටිය සිරස්ව ලීවා, 100 ස්ථානයේ සිරස්ව ඉන්නේ, දහස් ස්ථානයේ කට්ටිය සිරස්ව. ඒ කියන්නේ එකම ලයින් එකේ ඉන්නේ. හරි. ටග් ගාලා ගන්න උත්තරේ. හරි. ඇති නේද වෙලාව? මේ 6යි 1යි 7යි 4යි බිංදුවයි 4යි 5යි 2යි 7යි 1යි 1යි 2යි. පුතේ මේ වගේ ගණන් හරි ලේසි. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මෙහෙම ලේසි ගානක් එන්නේ නැහැ විභාගයට. මේ උත්තරේ හරි. මේ වගේ ලේසි ගානක් එන්නේ සහ අපි පුතේ මේ ඉගෙන ගන්න දේවල් මේ එකතු කරන්න අඩු කරන්න කියන ඒවා කෙලින්ම අහන්න නැති වෙන පුළුවන් අපිට ගානක. හැබැයි ඒ වෙනුවට එයාලා දෙනවා හරි. මෙන්න මෙච්චර බරක් තියෙනවා. මෙන්න මෙච්චර ස්කන්ධයක් තියෙනවා. මේ ස්කන්ධය එකතු කරන්න ඕනේ. මේ ස්කන්ධ අඩු කරන්න ඕනේ. නැත්නම් ළමයි මෙච්චර සංඛ්‍යාවක් ඉන්නවා. තව ළමයි මෙච්චර ගානක් කොහේ හරි ගියා. දැන් කී දෙනෙක් ඉන්නවද? නැත්නම් මෙච්චර ගානක් පොල් ගෙඩි කැඩුවා. තව පොල්වත් තව පොල් ගානක් මෙන්න මේ මාසේ කැඩුවා. එතකොට මාස දෙක ඉවර වෙද්දි පොල් කීයක් තිබ්බද? අන්න එහෙම තමයි අහන්නේ. එතකොට ඒ වගේ ගානක් හදන්න අපි මේ මූලික එකතු කිරීම දැනන් ඉන්න ඕනේ. ඒකයි අපි මූලික එකතු කිරීම ඉගෙන ගන්න. පැහැදිලිනේ? එහෙනම් මෙතනින් එහාට තව තියෙනවා ප්‍රශ්න 10 දක්වා. ඔයාලා තනියම හදන්න. මොකද ඔයාලට
පුළුවන් මේ වෙබ් අඩවියට ඇවිල්ලා දැන් හදන්න යූසර් නේම් එක පාස්වර්ඩ් එක මම ගන්න හැටි කියලා දුන්නානේ. හරි. ඒ විදිහට ගිහිල්ලා මේක සම්පූර්ණයෙන්ම හදලා ඔයාලා try කරලා බලන්න. හරි. ප්‍රශ්න 10ම උත්සාහ කරන්න. මම තව එකක් try කරන්නම්. අපි අන්තිම ප්‍රශ්න try කරමුකෝ. අපි මේක try කරමු ටැග් ගාලා. හරි. මේක ටැග් ගාලා try කරමු. මේකේ 4යි 4යි 8යි. මේ පැත්තේ කෙලවරෙන් පටන් ගන්නෙ. හරි. දකුණු අත පැත්තේ කෙලවරෙන් පටන් ගන්නෙ. 4යි 4යි 8යි 3යි 2යි 6යි. හරි. ඔව් sorry පුතා. 3යි 2යි 6යි 5යි 1යි 6යි 4යි 2යි 6යි. හරි. අපි බලමු check කරලා. පුතේ කොහෙද වැරදුනේ? 4යි 4යි 8යි 3යි 2යි 5යි. පුතේ ටයිප් කරාදී වරදිනවා මොකද පේන්නේ නේ. right. මේ 4යි 4යි 8යි 3යි 2යි 5යි 5යි 1යි 6යි 4යි 2යි 6යි. හරි. උත්තරේ හරි කියලා ආවා. right. හරි. වැඩේ තියෙන්නේ මේ වගේ ලේසි ගණන් අපිට විභාගයේදී දෙන්නේ නැහැ. මොකද විභාගයේදී දුන්නොත් හැම දරුවම හදනවනේ. එහෙනම් ඒ වෙනුවට අපිට හැම වෙලේම දෙන්නේ ගානක් හදද්දී ඉතිරියක් සහිතව එකතු කරන ගණන්. හරි? ඒ කියන්නේ කිසියම් ස්ථානීය අගයක එතෙන් දෙන අගය 10ට වඩා වැඩි කෙනෙක්. හෝ 10. 10 හෝ ඊට වඩා වැඩි කෙනෙක්. හරි? එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් 9ට වඩා වැඩි කෙනෙක්. එහෙම වුණාම අපිට ඊගාව ස්ථානයට අරන් යන්න වෙනවා කිසියම් අගයක්. අන්න එහෙම ගණන් තමයි අපට හම්බ වෙන්නේ. මේකෙදි වෙන්නේ යම් ස්ථානික එකතුව 9 ඉක්ම වූ විට ඉතිරි අගය ඊළඟ ස්ථානයට ඉහළින් ලියා ඒකතු කළ යුතුයි. හරි? ඔය ඉහළින් ලියන එක කරන්න ඕනේ නැහැ. ඒක හිතින් හදාගන්නත් පුළුවන්. හැබැයි ඉහළින් ලියවොත් අපට ඒක හරිම ලේසියි. right. මේ මොන වගේ ගණන්ද කියලා මම පෙන්නන්නම්. මම මේක හදන්න කලින් මේ තියෙන්නේ. හරි? මේකේ කතාව තියෙන්නේ මේක පුතේ. මම මේක හදන්න කලින් ඔයාලට මේක ප්‍රැක්ටිස් කරන්න අවස්ථාව දීලා තියෙන හැටි අපේ වෙබ් අඩවිය තුල මම ඔයාලට පෙන්නන්න යනවා. right? බලන්න ඔයාලට කොච්චර ලේසියට මම මේක දීලා තියෙනවද කියලා. මේ තියෙන්නේ. right. මේ තියෙන්නේ එකතු කිරීම. ගෙන යාම සහිතව කොහොමද කරන්නේ කියලා. ඔන්න බලන්නකෝ. right. මම මේ මොකද කරේ? දැක්කේ නැද්ද දරුවෙක් ඉන්නවනම් ආපහු බලා ගන්න. එකතු කිරීම පාඩමේ එකතු කිරීමේ ගෙන යාම සහිතව කියන මාතෘකාවට ගියා. ගියාට පස්සේ බලන්න මොකද කරන්න තියෙන්නේ කියලා හොඳට බලා ගන්න. 7යි 1යි 8යි. උත්තරේ දාන්න මෙතෙන්. ඔන්න මම දානවා උත්තරේ 8යි. 7යි 1යි 8යි දෙකට බිංදුවක් එකතු කරපුවාම උත්තරේ 2යි. මේ කැල්සරෙත් යනවා කෙලින්ම. ඔයාලගේ ලැප්ටොප් එකේ හරි ෆෝන් එකේ හරි මේක කරද්දි මේ විදිහට යයි. 9යි 1යි 10යි. ඔන්න පුතේ දැන් උත්තරේ 10යි කියලා දාන්න බෑ. මම උත්තරේ බිංදුවයි කියලා දානවා. බිංදුව දාපු ගමන් පුතේ එයා ඔටෝ එක අරන් යනවා. ඔයාලට කරදර කරලා නැහැ ලියන්න. අන්න ඒක තමයි මේ ස්ටෙප් එකේදී මම කරලා තියෙන්නේ. ඔයාලට කරදර කරලා නැහැ. ඔයාලට ලියන්න ඔටෝ පුරුදු කරලා මේ 9යි 1යි 10යි එකක් මෙතෙන් ඔටෝ ගියා. දැක්ක නේද? දැන් හරි ලේසි. මේ පහට අර එහායින් ආපු එක එකතු කරන්න එපේ. එහෙනම් 6යි කියලා මට දැන් දාන්න පුළුවන්. උත්තරේ හරි. දැක්ක නේද? right. එහෙනම් තා එකක් හදමු ටක් ගාලා. හරි? ඇප් එක ඕපන් කරා ගණන් හදන්න පටන් ගත්තා. මේ 7යි 8යි එකතු කරපුවාම කියද? sorry. 15යිනේ. right. මෙන් එක ආවා. හරි? දැන් බිංදුවට 3 එකතු කරලා එකකුත් එකතු කරන්න ඕනේ. 3යි 1යි 4යිනේ. right. හරි? 4යි බිංදුවයි කියන්නේ 4යි 4යි 2යි කියන්නේ 6යි. උත්තරේ හරි කියලා ආවා. පැහැදිලි නේද? right. එහෙනම් මේක හදන්න පටන් ගමු ටක් ගාලා. හරි? ඇප් එක ඕපන් කරා නම් වැඩි ඉගෙන ගත්තේ. මේ 8යි 6යි තියෙන්නේ. කීයද උත්තරේ? 14යි 14න් 4 දානවා. මේ එක ආව නේද? එහෙනම් ඔයාලට පුතේ දැන් අර එක ගේන්න ඕනේ කෙනෙක් ඔළුවට එන්න ඕන ටක් ගාලා. හරි? ඇයි 8යි 4යි
sorry 8යි 6යි 14යි 14න් 4 තමයි අපි මෙතෙන්ද දාන්නේ. අර ඉතුරු එක්කෙනා 14න් 4 දැම්ම 14 ගෙපුවම අපිට තව එකක් ඉතුරුයිනේ. ඒ එක්කෙනා මෙතෙන්ද අරන් යනවා. මේ පැහැදිලිද? එහෙනම් දැන් මේ ටික ඔක්කොම එකතු කරන්න ඕනේ. මේ 4යි 1යි 5යි 1යි 6යි. හරි? 7යි 1යි 8යි. එතන 4යි. උත්තරේ හරි. හරි. මේක ටක් ගාලා බලන්න. හරි. 6යි 5යි 11යි. 11න් අපි අන්තිම එක විතරයි දාන්නේ. ඊට මෙහා පැත්තේ තියෙන එක මෙහාට යනවා නේ. පැහැදිලිද? දැන් මේක බලමු. 7යි 4යි 7යි 7යි 14යි 1යි 15යි 15න් 5 දාමු බලන්න. මෙතෙන් දාවා ඊගාව එක මේ. දැන් තියෙන්නේ කීයද පුතේ? 7යි 1යි 8යි 8යි 2යි 10යි 10න් බිංදුව දාපුවම 1 යනවා මෙහාට නේ. 2යි 1යි 3යි උත්තරේ හරි. පැහැදිලිනේ? right. මේක තමයි පුතේ මතක තියාගන්න ඕනේ පළවෙනි දේ මොකද්ද? සංඛ්‍යා දෙකක් එකතු වෙද්දී උදාහරණයකට මෙහෙම හිතන්නකෝ. 28ට 24ක් එකතු කරනවා කියන්නකෝ. එකතු කරන්න තියෙන්නේ එතන ලකුණ හරිම වැදගත්. මේ 8යි 4යි එකතු කරපුවාම උත්තරේ කීයද? 12යි. අපිට 12 මෙහෙම ලියන්න බෑ. අපි ඒ වෙනුවට දෙකේ ඉලක්කම ලියලා එකේ ඉලක්කම අරන් යනවා මෙතෙන්ට. ඔන්න ඔහොම ලියා ගන්නවා. හරි? අපි මෙයා මෙතන ලියන්නේ නැහැ. හරි? එහෙනම් අපි මොකද කරන්නේ? හරිම කැතයිනේ පුතේ නැත්තම්. අපි මොකද කරන්නේ? දෙකේ ඉලක්කම මෙතනින් ලියාගෙන අර ඉතුරු එක්කෙනා තමයි මෙතනින් ලියන්නේ. පැහැදිලිනේ? එහෙනම් දැන් මේ ටික එකතු කරනවා 2යි 1යි 3යි 3යි 2යි 5යි කියලා. පැහැදිලිද? right. මෙහෙම නැතුව අපිට මෙහෙම එකක් ආවා කියලා හිතන්නකෝ. 28යි 28යි 28යි. right. දැන් මොකද කරන්නේ? දැනුත් තියෙන එකතු කරන්න තමයි පුතේ. දැන් බලන්න මොකද කරන්නේ කියලා. 8ේම 3ක් තියෙන්නේ. 8 එකතු කිරීම 8 එකතු කිරීම 8. කීයද උත්තරේ? 8යි 8යි 16යි 16යි 8යි 24යි. 24න් 4 දානවා දෙකේ ඉලක්කමක් මෙතෙන්ට යනවා. ඇයි ඒ? 24 කියන එක ලියපුවාම මේ 4 ඉලක්කම කියන්නේ ඒකක ස්ථානයේ එක්කෙනා මෙතෙන්ට ගන්නවා මේ. 10 ස්ථානයේ තියෙන එක්කෙනා යනවා එහා පැත්තට. හරිම ලේසියිනේ. හරි අමතක කරන්න එපා අපහුව. මෙතන දෙකේ ඉලක්කමක් දැන් තියෙනවා. දැන් එකතු වෙන්නේ 2යි 2යි 4යි 4යි 2යි 6යි 6යි 2යි 8යි කියලා. පැහැදිලිනේ? 1යි 2යි 3යි 4ක් ඉන්නවා. 4 වල 2 8යි 84යි කියලා. පැහැදිලිනේ? අමතක වෙන්න බෑ පුතේ මේක. right? එහෙනම් මම දැන් ඊගාවට පෙන්නනවා ඔයාලා පළවෙනි පාරේ හිම උත්සාහ කරපු එක්කනා දැන් ඔයාලටම ලියන්න chance එක දෙනවා ගාන හදන්න. ඔන්න බලන්නකෝ. ඉස්සෙල්ලාට වඩා දැන් මොකද්ද තියෙන වෙනස කියලා. මේ දැන් තියෙන වෙනස මම මේක චුට්ටක් මෙහාට අරගෙන නෑ. මම මේක මෙහාට ගන්නවා. ඒක වලට වලට පේන්නේ නෑනේ. හරි මම මේක මෙහෙම තියාගන්නම්කෝ. හරි මම මේක මෙහෙම තියාගන්න. ඒතර හොඳට පේනවා මේ. දැන් තියෙන්නේ 7940ට එකතු කරන්න 1160ක්. අපි එකතු කරගෙන යමු. බිංදුවයි බිංදුවයි කීයද පුතේ? බිංදුවයි. හරි? 6යි 4යි එකතු කරපුවාම කීයද? 10යි. 10න් අපිට 10ම ලියන්න බෑනේ. කරන්නේ මොකද්ද? බිංදුව ලියනවා. හරි? අර බිංදුව ලියපු ගමන් මෙතනින් කොටුවක් ඕපන් වුණා දැන්. උත්තරේ නැහැ. හරි? මෙතන මොකද්ද අපි දාන්න ඕනේ? 1 දාන්න ඕනේ. හරි? 1 දැම්මට පස්සේ දැන් අපි දන්නවා 9යි 1යි 10යි 1යි 11යි 11න් උත්තරේ එකක් ඉතුරුයි. එහෙනම් ඉතුරු එක මෙතෙන්ද යන්නේ. හරිනේ? දැන් එන්නේ මොකද? 7යි 1යි 8යි 1යි 9යි කියලා උත්තරේ ලියන්න පුළුවන්. හරි? තව එකක් කරමු ටක් ගාලා. දැක්ක නේද කොච්චර ලේසිද කියලා. අපි ඉස්සල්ලා එකේ ලියලා දුන්නා. දැන් එකේ අපි ලියනවා. හරි? 8යි 2යි 10යි බිංදුව දැම්මා එකක් ඉතුරුයි. ඒක මම මෙතෙන් අරන් ගියා.
පැහැදිලිනේ? හරි. දැන් 6යි 4යි 10යි 1යි 11යි 11න් 1යි ආපහු එකක් ලියන්න වෙනවා මෙතන. ඇයි ඒ? 11න් කෙලවරේම තියෙන එක මෙතන ලියවා වම් අත පැත්තේ තියෙන එක මෙතන ලියවා. හරි. දැන් කීයද තියෙන්නේ? 1යි 1යි 2යි 7යි 2යි 9යි. right? දැන් මේ 9 හැමම ලියන්න වෙනවා. හරි. මේ විදිහට ගණන් ටික ඔයාලා ඔක්කොම හදන්න හැදුවට පස්සේ ඔයාලා දැන් තවත් ප්‍රැක්ටිස් කරලා ඉන්න එක තෝ හොයන්න. හරි? right. මේකත් ඔයාලා ප්‍රැක්ටිස් කරාට පස්සේ මම ඔයාලට දීලා තියෙනවා තව විදිහක්. ඒක තමයි මෙහෙම. දැන් පුතේ අර විදිහට අරන් යන්නේව නැහැ. හිතින් තමයි හදන්න තියෙන්නේ. හරි? දැන් අර විදිහට මෙතන උඩ ලියලියා ඉන්නේ. හිතින් හදන්න තියෙන බලමු හදලා කොහොමද ඉස්සලා වගේ ලියවෙනවද කියලා. right? 6යි 1යි කීයද? 7යි. දැන් තියෙන්නේ 7යි. මෙතන 9යි 3යි. 9යි 3යි එකතු කරපුවාම කීයද පුතේ? 9යි 1යි 10යි 10යි 2යි 12යි. 12න් 2 දැම්මා. අන්න පුතේ දැන් අකුරක් ලියවෙන්නේ නැහැ මෙතන. අපි උනාට දැනගෙන ඉන්න ඕනේ දැන් මෙතන එක්කෙනෙක් ඉන්න ඕනේ. එයා දැන් ඔයාලා හිතින් හදන්න ඕනේ. මොකද අපි දැන් ට්‍රේන් වෙලා ඉන්නේ. හරි? ඒකට තමයි මම ඔයාලව ට්‍රේන් කරේ. දැන් එහෙනම් උත්තරේ කියලා දෙන්නේ 4යි 3යි 7යි අර ඉතුරු එකයි උත්තරේ 8යි කියලා දාන්න පුළුවන් වෙන්න ඕනෙමයි. හරි? ඒකට ට්‍රේන් කරලා ඉන්නේ. right? දැන් මෙතන 6යි 1යි උත්තරේ 7යි. හරි? ඔන්න ඔහම උත්තරේ දැන් හිතින් හදන තාත්තට ඔයාලා අරන් ඇවිත් මන් තියෙනවා අර ගණන් ඔක්කොම ඔයාලා තනියම හදුවා. කහන්දා දීලා තියෙන ගණන් ටික හදන්න ඔක්කොම ටික හදන්න. මොකද මේ බඩවියට සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාලට එන්න දීලා තියෙන එක හන්දා උපරිම ප්‍රයෝජන ගන්න ඔක්කොම ටික හදන්න. හදලා මේ විදිහට හිතින් හදන්න පුළුවන් තාතර එන්න ඔයාලට දෙන ඕනේ ගානක් පට් ගාලා හදන්න පුළුවන්. හරි? 6යි 1යි 7යි 6යි 6යි 12යි 12න් 2 දැම්මා. එතකොට මෙතන 5යි 3යි 8යි අර ඉතුරු එකයි 9යි 5යි 4යි 9යි. right? දැක්කනේ? තව එකක් හදලා අපි පාඩමට එනවා. මේ 5යි 1යි 6යි 9යි 7යි 10න් 6යි එකක් ඉතුරුයි. 7යි 3යි 10යි 1යි 11යි 12න් 2 දැම්මා. එකක් ඉතුරුයි. 3යි 6යි. හරි? 3යි 2යි 5යි දාන්න බෑ. මෙහෙන් ආපු එක තියෙනවා. උත්තරේ 6යි හිතින් හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය විදිහට ගණන් ටික ඔක්කොම හදන්න. දැන් තියෙන්නේ හිතින් හදන්න. ඒතකොට ඔයාලා ට්‍රේන් වෙනවා විභාගයට ඕන තරම් ස්පීඩ් එක ගන්න. පැහැදිලිනේ? මේ විදිහට ඔක්කොම ගණන් ටික හදන්න. හදුවාම ඔයාලට ඕනි ගානක් හදන්න පුළුවන් තත්ත්වයට එනවා. right? එහෙනම් අපි යන් ආපහු පාඩමට. මේ විදිහට ට්‍රේන් කරන්නේ විභාගයට ඉක්මනට ගණන් හදන්න පුළුවන් තත්ත්වයට ඔයාලා පත් කරන්න. හරි? right. ඔය ටික තමයි පුතේ ඉස්සෙල්ලත් අපි කරේ. මෙතනත් එක ගානක් හදලා අපි ඉස්සරහට යන්න. මේ තියෙන බලන්න මේ ගානක් ගාලා හදන්න. ඉස්සෙල්ලා තිබ්බේ සංඛ්‍යා 2යි දැන් තියෙනවා සංඛ්‍යා 3ක්. සංඛ්‍යා 3ක් නෙමෙයි සංඛ්‍යා 20ක් තිබ්බත් මොකද කරන්නේ? පිළිවෙලට ලියාගත්තා. දකුණු අත පැත්තේ කෙළවරේ ඉඳන් එකතු කරන්න පටන් ගත්තා. හරි? දැන් මේ බලන්නකෝ. මේ මෙතන තියෙනවා 5ට 6ක් එකතු කරලා ඒකට 7ක් එකතු කරන්න. ටක් ගාලා ගන්න උත්තරේ. හරි? එයා අයින් කරගන්න ඕනේ මට. right මෙතන. හරි. මේකෙන් අපි මේක එකතු කරමු. 6යි 5යි 11යි 11යි 7යි 18යි 18න් 8 දැම්මා එකක් ඉතුරුයි. අවතක් කරන්න එපා එකක් ඉතුරුයි කියලා. හරි? දැන් මෙතන ඉන්නේ 7යි අර එකයි මෙයත් 7 වෙනවා. 7 අර 2 14යි 14යි 6යි කීයද? 14යි 6යි 20යි. 20න් මෙතන බිඳුව දැම්මා. හරි? දැන් 20න් බිඳුව දැම්මේ දෙකක් ඉතුරුයි. 6ට දෙකක් එකතු කරපුවාම 8යි. දැන් මෙතන 8 හරි මෙතන තියෙන්නේ 2යි 2යි 4යි. අයියෝ එන්නේ නේ පුතේ කර්සරේ. right? උත්තරේ හරි. හරි? මේක නොතේරුණු දරුවෙක් ඉන්නවනම් මම ආපහු බෝඩ් එකේ හදලා පෙන්නන්නම්. 1075යි ටැග් ගාලා මේක මතක තියාගන්න 1075යි 2666යි. 1075යි 2666යි අය මොකක්ද තියෙන්නේ
1067යි. ඔන්න ඔහොම එකක් තිබ්බේ පුතේ එකතු කරන්න. හරි බලන්නකො මොකද කරන්න කියලා. මොන්න ආයි කියලා දෙන්න හදනවා අර ගාන ආපහු. අපැහැදිලි දරුවෙක් ඉන්නවනම් ආයි කියලා දෙන්න පුතේ. මේ වගේ ගණන් හැම දරුවටම හදන්න පුළුවන් වෙන්න ඕනේ හන්දා. හරි? හරි. කරන්නේ මෙහෙමයි. මෙයා එකතු කරා. ඒ කියන්නේ අපි මෙන්න මේ ලයින් එක දිගේ එකතු කරනවා. හරි? දැන් බලන්න කොහොමද කරන්නේ කියලා. 5ට 6ක් එකතු කරනවා. 6ට 5ක් එකතු කරත් 5ට 6ක් එකතු කරත් එකයි. 5යි 6යි කීයද? 11යි. 11ට 7ක් එකතු කරපුවාම 11ට 7ක් එකතු කරපුවාම 18යි. 18න් 18ම දාන්න බෑ පුතේ 8 දානවා එකක් ඉතුරුයි. ඔන්න ඒක අරන් ගියා එහාට. හරි? දැන් මොකද කරන්නේ මම මේ 7ට මේක එකතු කරපුවාම 8යි. ඒ 8ට මේ 6 එකතු කරපුවාම කීයද? 14යි. 14ට 6ක් එකතු කරපුවාම කීයද? 20යි. 20ම ලියන්න බෑනේ පුතේ අපට. මේ අපි 20ෙන් ලියන්නේ මේ එක ස්ථානයේ තියෙන බිඳුව විතරයි. මේ ඉතුරු දෙකේ ඉලක්කම අරන් යන්න ඕනේ මෙතෙන්. right? පැහැදිලිනේ? දැන් බලන්න මේ දෙකට බිඳුව එකතු කරපුවාම 2මයි. ඒකට 6ක් එකතු කරපුවාම 8යිනේ. හරි? මේ 6යි 2යි 8යි. මෙතන ඉන්නවා 2යි 1යි 3යි 1යි 4යි. 4යි 8යි බිඳුව 8යි. 4යි 8යි බිඳුව 8යි. පැහැදිලිනේ? right. හරි එහෙනම් අපි මේ ගාන විතරක් හදලා ඊගාව සෙක්ෂන් එකට යමු. අපරාධ වෙලාව. හරි. මේ ගාන හරිම ලේසි ගානක්. ඕනි දරුවෙකුට හදන්න පුළුවන්. ටක් ගාලා බලන්න. හරි. දැන් මම කියලා දුන්න විදිය දානවා නම් ඕනි දරුවෙකුට මේක හදන්න පුළුවන්. ටක් ගාලා බලන්න. 4යි 3යි 7යි. 6යි 6යි 12යි. 12න් මම 2 දානවා එකක් ඉතුරුයි පුතේ. එහා පැත්තට යනවනේ. හරි. එතකොට 9යි 1යි 10යි අර ආපු එකයි 11යි. හරි? දැන් මෙතන 11න් 1 දැම්මා එකක් මේ පැත්තට යනවා. 5යි 1යි 6යි 1යි 7යි. right ඒ බලමු. හරි කියලා පැහැදිලිනේ? එහෙනම් අපි මේ විදිහේ ගණන් තියනවා ඔයාලට දීලා ආපහු 10ක්. මේ 10ම හදන්න පට ගාලා හදන්න හදපුවාම ඔයාලට චෙක් කරන්න පුළුවන් හරිද වැරදිද කියලා. හදුවට පස්සේ ඔයාලට ඒ වැරදුනොත් ආපහු පාරක් try කරන්න පුළුවන්. දැන් වැරදුනොත් ආයෙත් කාලෙකින් විතරයි try කරන්න. හරි? හරියනකල් try කරන්න. හරි? හරියට උත්තර ගන්න. උත්තර ගත්තට පස්සේ ඔයා දන්නවා මට ඒ ගාන හදන්න පුළුවන් කියලා. right? ඒ විදිහේ ඕනේ ගානක් හදන්න පුළුවන් වෙනවා එතකොට. ප්‍රශ්න 10ම දාන්න. ඊට පස්සේ අපිට තියෙන වැදගත්ම දේ තමයි මෙන්න මේ වගන්ති ගැටලු. හරි? අපේ පාඩමේ අවසාන කොටස තමයි වගන්ති ගැටලු. මේ වගේ එකක් තමයි අපේ විභාගයේ බලාපොරොත්තු වෙන්න වෙන්නේ. right? කරන්න තියෙන්නේ තීලා තියෙන ගැටලුව හොඳින් කියවන්න ඕනේ. එකපාරක් කියවුවම තේරෙන්නේ නැත්නම් දෙපාරක් කියවන්න. ප්‍රශ්නයක් නැහැ. right? ගාන දෙපාරක් හරි කියවලා ඒකේ දත්ත ටික ගන්න ඕනේ පුතේ. මොනවද එයාලා දීලා තියෙන ඉලක්කම් ටික සහ ඒකට අදාළ මොනවද පැහැදිලි කිරීම කියලා. ඒ ටික අරගෙන පැහැදිලිව ඒ ටික ලියලා එකතු කරන්නයි ඕනේ. right? අපි ගානක් හදලා බලමු. මේ ගානේ තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. පේනව නේද? හරි? මේ වගන්ති ගැටලුවක් දීලා තිනවා තිස්ස විදුහලේ සිසුන් 3784ක්ද ගජපා විදුහලේ සිසුන් 1230ක්ද ඉන්නවා කියලා. අහන්නේ මුළු සිසුන් ගණන කොච්චරද කියලා. හරි? කරන්න තියෙන්නේ මේ ඉස්කෝලේ ඉන්න සිසුන් ගානයි මේ ඉස්කෝලේ ඉන්න සිසුන් ගාන එකතු කරන්නනේ. හරි? හැබැයි එකතු කරද්දී ආපහු මතක තියාගන්න ඕනේ. හරි? ඉලක්කම් කීයක් තියෙනවද ඉලක්කම් කීයක් තියෙනවද කියලා බලනවා. ඉලක්කම් ගාන සමාන නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉලක්කම් ගාන අසමාන නම් කරන්න තියෙන්නේ ඉලක්කම් ලියද්දී පළවෙනි ඉලක්කම පළවෙනි සංඛ්‍යාව ලියලා දෙවෙනි සංඛ්‍යාවේ ඉලක්කම් ටික ලියන්න ඕනේ. දකුණු අත පැත්තේ ඉඳන් වම් අත පැත්තට එහෙම නැත්නම් එකක් හරි මිස් වෙන්න පුළුවන්. හරි? එතකොට මෙතන තියෙන්නේ 3784යි මේ ලියලා තියෙන්නේ. 3784යි 1230යි කියලා. ඔය දෙන්න එකතු කරලා උත්තරේ දාන්න තියෙන්නේ. හරිම ලේසි.
මෙතනින් 0.4 එකතු කරපුවාම 4යි කියලා ආවා. ඊට පස්සේ 8යි 3යි එකතු කරපුවාම 11යිනේ. 11න් එක දැම්මා එකක් ඉතුරුයිනේ. එයා මේ පැත්තට අරයි යනවනේ. එතකොට 7යි 1යි 8යිනේ. 8යි 2යි 10යි. ආපහු බිඳුව දාන්න වෙනවා. ඔන්න පුතේ වැරදුනා. එයා මේ කර්සර් එක ගන්න ඕනේ. බිඳුව දැම්මා එකක් ඉතුරුයි. 3යි 1යි 4යි 1යි මේ 3යි 1යි 4යි අර ආපු 1යි 5යි. යෝ එතන කර්සර් යන්නේ නැහැ. රයිට්. උත්තරේ ඔය විදිහට ගන්න පුළුවන්. අපිට උත්තරේ චෙක් කරන්න පුළුවන් උත්තරේ හරිද කියලා. හරි? මේ විදිහට දෙන ඕනි ගානක් අපිට ලේසියෙන් හදන්න පුළුවන්. අපි තව ගානක් හදමු. මේ තියෙන්නේ පුස්තකාලයකට ජනවාරි මාසයේ පොත් 2911ක්ද පෙබරවාරි මාසයේ පොත් 2374ක්ද ලැබුණේ. හැබැයි පුතේ මෙහෙම එකක් තියෙනවා. එයාලා සමහරලාට ඔය විදිහට හම්බෙච්ච දෙන්නේ. මෙහෙම දුන්නොත් එහෙම පුස්තකාලයකට ජනවාරි මාසයේ පොත් 2500ක් ඇවිල්ලා හරි පෙබරවාරි මාසයේ පොත් ජනවාරි මාසයට වඩා තව වැඩිපුර 20ක් එනවා කියලා කියනවා. එතකොට පෙබරවාරි මාසෙත් ආව පොත් ගන්න ඔයා ජනවාරි මාසයේ පොත් එකතු කිරීම දාන 20 කියලා ලියා ගන්න ඕනේ. අන්න ඒ වගේ පොඩි පොඩි ට්‍රික්ස් දෙන්න පුළුවන්. හරි? හැබැයි මොක වුණත් ඔයා හරියට ලියාගත්තොත් අන්තිමට කරන්න තියෙන්නේ ඒවා එකතු කරන එක තමයි. හරි? මේකත් අග්ගල බලන්නකො 2911ද පෙබරවාරි මාසයේ පොත් 2347ක්ද ලැබුණේ. මුළු පොත් ගාන කීයද? මේ 2911ට එකතු කරන්න තියෙන්නේ 2374ක්. හරිම ලේසි. 4 1යි 5යි අපි පටන් ගන්න එකතු කරන්න දකුණු අත පැත්ත කෙලවරෙන් 4 1යි 5යි කර්සරය අරන් එනවා 7 1යි 8යි කර්සරය අරන් එනවා 9 3යි 11යි කර්සරය අරන් එන්න ඕනේ 2 2යි 4යි අර මෙහාට අරන් ආපු එකයි උත්තරේ 5යි බලමු චෙක් කරලා ඉතින් කොහේ හරි මිස් වුණා බලන්න කොයිද කියලා 4 1යි 5යි 7 1යි 8යි හරි 9 3යි 9 3යි 11යි නෙමෙයි පුතේ 9 3යි 12යි 2 2 2 4 1යි 5යි හරි නේද රයිට් පැහැදිලිනේ මෙන්න මේ විදිහට දෙන ඕනේ ගානක් ඔයාලට හදන්න පුළුවන් වෙන්න ඕනේ හරි මෙතේ 53 මේකේ තියෙන්නේ අපහො පාසල් දෙකක් තියෙනවා රයිට් මෙන්න තියෙනවා වෙනස් ගානක් මේ ගබඩාවක හාල් මිටි 5066ක් සීනි මිටි 2845ක් තියෙනවා හැබැයි පිටි නැහැ කියලා තියෙනවා මුළු මිටි ගාන කීයද කියලා අහන්නේ හරි පිටි මිටි නැහැ කියපුවාම අපිට පිටි මිටි නැති හන්දා එක බිංදුව එකට දාගන්න පුළුවන් දැන් කරන්න තියෙන්නේ මේ දෙන්නගේ එකතු අරගෙන උත්තරේ දාන්න තියෙන්නේ. හරි. දැන් මෙතන පිටි ගන්න බිංදුවයි කියලා ලියුවේ. හරි. ඒක අපිට දත්තයක් දීලා තියෙන බිංදුව මිසක් ඒක ලියන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. හරි. මම මෙතන ලියලා තිබ්බට ඒක ලියුවේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. රයිට්. එහෙනම් මේක එකතු අරගෙන ටක් ගාලා උත්තරේ දාන්න. හරි. 6 5 11යි. 6 4 10යි අර මෙහාට ආපු 1යි ආපහු 11යි මෙතනින් 8යි අර ආපු 1යි 9යි මෙතනින් 5යි 2යි 7යි රයිට් උත්තරේ හරි පැහැදිලිනේ අපේ හිත දරුවෙක් ඉන්නවනේ මම ටක් ගාලා පෙන්නන්න 5066ට 2845 5066ට 2845 කොහොමද තිබෙන්නේ 2845 right කරන්නේ මෙහෙමයි 6යි 5යි 11යි නේ පුතේ මේ 11න් මේ කෙලවරේ එක්කෙනා තමයි මෙතෙන් එන්නේ මෙයා යනවා මෙන්න මෙතෙන් 1යි කියලා හරි දැන් 6යි 1යි 7යි 7යි 4යි ආපහු 11යි පුතේ
ඒ 11න් ආපහු එකක් ඉතුරුයි. එයා යනවා ආපහු මෙතෙන්ට. දැන් 8යි 1යි 9යි. හරි 5යි 2යි 7යි. මේ දෙන එකතු කරා. right? මෙන්න මේ විදිහට අපිට උත්තර ගන්න පුළුවන්. එතකොට දීලා තියෙන ඕනේ ගානක් දැනගන්න ඕනේ මොකද්ද? ගාන ලියද්දී එක ස්ථානයේ පිළිවෙලට, දස ස්ථානයේ පිළිවෙලට, සිය ස්ථානයේ පිළිවෙලට ලියලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. right? ආය අමතක කරන්න එපා. ආපහු පාරක් මම මේක කියලා දෙන්නම්. එකතු කරන්න තියෙන්නේ මෙහෙම ගණන් දෙකක් නම් 3525ට එකතු කරන්න තියෙන්නේ 375ක් කියන්නකො. හරි? එකතු කරන්න තියෙන්නේ මෙහෙම. එතකොට අපි මොකද කරන්නේ? මෙයයි එකතු කරන්නේ, මෙයයි එකතු කරන්නේ, මෙයයි එකතු කරන්නේ. මෙතන කීයක් වත් නැති හන්ද බිඳුව වගේ ලියලා ඔහම එකතු කරන්නේ. හරි? ඕකත් අමතක නම් අපි ඇත්තටම කරන්නේ මෙහෙමයි 3525ට හරි අග ඉඳන් ලියන්නේ 5යි 7යි 3ක් තමයි එකතු කරන්නේ 375මයි ලියන්නේ එක ස්ථානයේ පිළිවෙලට තියෙන්න ඕනේ දස ස්ථානයේ පිළිවෙලට තියෙන්න ඕනේ එකම රේඛාවක සිය ස්ථානයේ කට්ටිය එකම රේඛාවක ඉන්න ඕනේ හරි මෙතන එකක්වත් නැහැ කියන්නේ ඒක තේරුම මෙතන බිඳුවයි තියෙන්නේ හරි දහ ස්ථානයේ කට්ටියත් ඒ විදිහටමයි ලියන්න ඕනේ. දැන් මොකද කරන්නේ 5යි 5යි 10යි 10න් බිඳුව දැම්මා. ඊටු එක මෙතෙන් අරන් ගියා. දැන් 2යි 1යි 3යි 7යි 3යි ආපහු 10යි 10න් බිඳුව දැම්මා. ඊටු එක මෙතෙන් අරන් ගියා. 5යි 1යි 6යි 6යි 3යි 9යි කියලා ලියලා ඔන්නෝම ලියලා උත්තරේ අපිට ගන්න පුළුවන්. පැහැදිලිනේ? මේ විදිහට දෙන ඕනේ ගානක් හරි ලේසියෙන් හදන්න පුළුවන් අපි පිළිවෙලට ලියාගත්තොත්. හරි? ඒ කියන්නේ එක ස්ථානයේ කට්ටිය එකම රේඛාවක දහ ස්ථානයේ කට්ටිය එකම රේඛාවක සිය ස්ථානයේ කට්ටිය එකම රේඛාවක දහ ස්ථානයේ කට්ටිය එකම රේඛාවක. හරි? 10 ස්ථානය එකම රේඛාවක. ඔය විදිහට පැහැදිලිව ලියාගත්තොත් පුතේ එකතු කරනවා කියන එක හරිම ලේසියි. එහෙනම් අපි පාඩමේ අවසාන කොටසට ඇවිත් තියෙන්නේ ගණන් ටික ඔක්කොම හදලා හරි මේ වගේ උත්තර ඔක්කොම චෙක් කරලා බලන්න චෙක් කරාම ඔයාලට තේරෙනවා ගණන් හදන හැටි හරිම ලේසි කොහොමද උත්තරේ ගන්නෙ කියලා රයිට් මීට අමතරව මෙතන දීලා තියෙනවා තව ටිකක් මේ එකතු කිරීම තවදුරටත් කියලා ගැටලු ටිකක් බලන්න ගිහිල්ලා මේ අර වගේ වගන්ති ගැටලු වලට කොහොමද උත්තර ගන්නෙ කියලා මේ මෙතන 560 ලියලා තියෙන්නේ ඒකක ස්ථානයේ කට්ටිය එකම රේඛාවක 10 ස්ථානයේ කට්ටිය එකම රේඛාවක 100 ස්ථානයේ කට්ටිය එකම රේඛාවක මේ මෙතන එකක්වත් නැති හන්ද මෙතන බිඳුවනේ තියෙන්නේ ඒ කියන්නේ 10 ස්ථානයේ කට්ටිය එකම රේඛාවක එන්න පැහැදිලිනේ එතකොට ඔයාලට එකතු කරද්දී වරදින්නේ නැහැ ඊට අමතරව ඒකත් එහෙම දීලා අන්තිමට දීලා තියෙනවා මෙන්න මේ වගේ දෙයක්. සංසන්දනය කරන්න මොනවද විශාල සංඛ්‍යා මොනවද කුඩා සංඛ්‍යා කියලා. සංසන්දනය කරන එක අපි ඊයේ පාඩමේදී ඔයාලට ඉගෙනුවා. ඒක හන්ද මෙතන මම ඒක බලන්නේ මේ ටිකත් try කරලා තියන්න. right? මේ ඔක්කොම try කරන්න. අපි ලබන සතියේ සංඛ්‍යා රටා පාඩමට යනවා. හරි? මේ සතිය අපි එකතු කිරීම ගැන ඔයාලා දැනගන්න ඕනේ සියල්ලම කරා ඊට අමතරව කෙටි ක්‍රම කීපයකට කරා ලබන සතියේ සංඛ්‍යා රටා පාඩමට එන්න කලින් සංඛ්‍යා රටා පාඩමට අදාළ කෙටි ක්‍රම ටික ඉගෙනගෙන ඊට පස්සේ සංඛ්‍යා රටා පාඩමේ ඉගෙන ගන්න ඕන ටිකත් ඔක්කොම ඉගෙන ගමු. හරි? එහෙනම් ලබන සතිය ආපහු හම්බෙමු. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ තියෙන පන්තියක්. සම්පූර්ණ නොමිලේ ඔයාලට අද මේ ඔන්ලයින් බැලුවට පස්සේ මගේ YouTube channel එකේ Smart Maths Dr. Pradeep YouTube channel එකේ වීඩියෝ එක තියෙනවා ඕන වෙලාවක බලන්න පුළුවන්. ඒ වගේම බලපු දරුවෝ මට WhatsApp message එකක් දාන්න day 3 කියලා. ඒතකොට මම දන්නවා ඔයාලා මාත් එක්ක මගේ ක්ලාස් එකට අද ආවා කියලා. හරි? මේ විදිහට දිගටම අපි day එක දාගෙන යමු. ඒතකොට මම දන්නවා ඔයාලා මගේ ආවා. ඒතකොට මට බලා ගන්න පුළුවන් ඔයාලා කොහොමද improve වෙන්නේ කියලා. මොකද මම ඉඳලා හිටලා ඔයාලට exam දෙනවා. පොඩි exam test තියෙනවා. test තියන්න අර day එක දෙන්න දරුවන්ට විතරයි මම test එක දෙන්නේ. ඒකයි ක්ලාස් එක සම්පූර්ණයෙන්ම නොමිලේ ටෙස්ට් එකත් නොමිලේ. හැබැයි මට ක්ලාස් එකට සහභාගී වෙච්ච දරුවෙකුට විතරයි day එකට අදාළ එක්සෑම් එක දෙන්න පුළුවන්. හරි? ඉදිරියේදී මම එක්සෑම් ටික දෙන්නම්. සහ පාස් පේපර් ටික ඔයාලා try කරන්න මේ විදිහට ඩිජිටල් විදිහට දෙනවා.
ඒවා ඔක්කොම දෙන්න පුළුවන් අපේ ක්ලාස් එකට හැමදාම එන දරුවන්ට විතරයි. පැහැදිලිනේ? රයිට්. එහෙනම් ලබන සතිය ආපහු හම්බ වෙනකල් මේ ගණන් ටික ඔක්කොම හදන්න ප්‍රැක්ටිස් කරන්න. ගණන් වගේම ඔයාලගේ පහ වසර විභාගයට අදාළ අනිත් විෂයන් ටිකත් හොඳින් පාඩම් කරන්න. ලබන සතිය ආපහු හම්බෙමු. එහෙනම් අයබෝවන්.